자, 여러분 안녕하십니까? 자, 그러면은 오늘도 우리 새 수업을 시작하려고 하는데요. 그럼 바로 우리 시작해 볼까요? හොඳයි. අපි අදත් ඔන්න ඔයගලන්ට අලුත් පාඩමක් අරන් ආවා. එhmenan අපි කෙලින්ම පාඩමට යමු නේද? හරි. බලන්න අද පාඩම මොකද්ද කියලා? අද පාඩම අද අපි ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ 35 වෙනි පාඩම. බලන්න 35 වෙනි පාඩමට අදාළව අපි කතා කරමු. චගොබ්ජං පල්ලි. චගොබ්ජං කල්ලි කියන පාඩම තමයි අද ඔයගලන්ට මම අරන් ආවේ. බලන්න චගොබ්ජං කල්ලි කියන්නේ අපි සේවා ස්ථානයක් කළමනාකරණය කිරීම. අපි වැඩබිම අපි වැඩ කරන ස්ථානය කළමනාකරණය කිරීම ගැන තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න චගොබ්ජං කල්ලි කියන්නේ මොකක්ද? අපිට චගොබ්ජං කල්ලි කියලා අදහස් කරන්නේ අපි වැඩ කරන ස්ථානයේ ආරක්ෂාව ගැන. එතකොට පිරිසිදුව තබා ගන්නේ කොහොමද කියන එක. ඒ වගේම අපි වැඩ පිළිවෙලට කරන්නේ කොහොමද? යනාදී සියලුම දේවල්. කළමනාකරණය කිරීමක් ගැන තමයි අද දවසේ කතා කරන්නේ. එහෙමනම් චගොබ්ජං කල්ලි වලට යමු. බලන්න දෙන්නේ මේ විදිහට කතාව පටන් ගන්නවා. බලන්න ගැහැණු ළමෙක් සහ පිරිමි ළමෙක් මොනවාද පෙන්නන ගමන් සාකච්ඡාවක ඉන්නේ. බලන්න මේ දෙන්න මොනවාද කියන්නේ කියලා බලමු අපි. බලන්න මෙන්න මෙහෙම කියනවා. ගැහැණු ළමයා කියනවා ඔනල් හල් ඉරන් බෝයේයෝ ඔනල් හල් ඉරන් බෝයේයෝ අද කරන්න තියෙන වැඩ මොනවාද කියලා අහනවා. හල්ලිරන් බෝයේයෝ අද කරන්න තියෙන වැඩ මොනවාද? එතකොට පිරිමි ළමයා ඒකට උත්තර දෙනවා චේගොරල් පාක් හනන් ගොයේයෝ. චේගොරල් පාක් හදා. අපි තොග පරීක්ෂා කරනවා. කොතරම් ප්‍රමාණයක් තියෙනවද කියලා ගණනය කරනවා. ඒකට අපි කියන්නේ චේගොරල් පාක් හදා කියලා. එහෙනම් චේගොරල් පාක් හනන් ගොයේයෝ අපි තොග පරීක්ෂා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා යා කියනවා. හරි එතනින් තමයි කතාව පටන් ගන්නෙ. බලන්න අද දවසේ තියෙන ව්‍යාකරණ මොනවාද කියලා. බලන්න ව්‍යාකරණ දෙකක් කතා කරනවා. බලන්න මුන්පොප් උප්ෂිදා පියුප්ෂිදා. උප්ෂිදා පියුප්ෂිදා යමක් යෝජනා කිරීමක් සම්බන්ධව කතා කරනවා. යමක් යෝජනා කරද්දී තමයි අපි උප්ෂිදා එහෙම නැත්නම් පියුප්ෂිදා කියලා භාවිතා කරන්නේ. දෙවෙනි ව්‍යාකරණය තමයි ලියල්. ලියල් අපිට ඉදිරියේදී කරන්න තියෙන දෙයක් සම්බන්ධ ප්‍රකාශයක් කරද්දී අපි ලියල් පාවිච්චි කරනවා. ලියල් ඉස්සරහට කරන්න තියෙන දෙයක් සම්බන්ධව යම් ප්‍රකාශයක් කරද්දී තමයි ලියල් පාවිච්චි කරන්නේ. හරි වචන මාලාවට මොනවද ඇවිල්ලා තියෙන්නේ? බලන්න ඕහි වචන මාලාව මාතෘකා දෙකක් තියෙනවා. මොකක් බලන්න පළවෙනි මාතෘකාව චගොබ්ජං හංග්යොන් කල්ලි කල්යොන් ඕහි. චගොබ්ජං හංග්යොන් වැඩබිමේ පරිසරය. කල්ලි කළමනාකරණය කිරීම කල්යොන් ඕහි සම්බන්ධව නැත්තම් පිළිබඳව නැත්තම් ඒ ගැන කතා කරන වචන. අපි අද දවසේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ දෙවෙනි මාතෘකාව තියෙන වචන මාලාවට අදාළ චාජේ චංකෝ. චාජේ චංකෝ කියලා කියන්නේ මේ අපි ද්‍රව්‍ය ගබඩාව. අමුද්‍රව්‍ය අපි ගබඩා කරලා තියෙන ස්ථානය තමයි චාජේ චංකෝ කියලා කියන්නේ. එහෙනම් මේ ද්‍රව්‍ය ගබඩාව නැත්නම් බඩු ගබඩාව කල්යොන් ඕහි කළමනාකරණය කිරීම සම්බන්ධව වචන ඉගෙන ගන්නවා. හරි ඊට පස්සේ තියෙනවා
මුනාවා චොම්බ කොටසට සංස්කෘතිය සහ තොරතුරු පිටුවට අදාළ හංගුගේ සනොප් කූජෝ. හංගුගේ සනොප් කූජෝ කොරියාවේ කර්මාන්ත ව්‍යුහය ගැන කතා කරනවා. කොරියාවේ කර්මාන්ත ව්‍යුහය පිළිබඳව අපි තොරතුරු ඉගෙන ගන්නවා අද දවසේ. එහෙමනම් මේ පාඩමෙන් අපිට ඉගෙනුමේ අරමුණ මොනවාද? ඉගෙනුම් අරමුණ හක්සුප් මෙප්පෝ. අපිට මේ පාඩමෙන් ඉගෙන ගන්න ලැබෙනවා චගොබ්ජං ඒ හන්ග්යොන් කල්ලියේ තේහේ මාරල්සු ඉත්තා. චගොබ්ජං ඒ හන්ග්යොන් වැඩබිමේ නැත්තම් වැඩ කරන ස්ථානයේ පරිසරය කල්ලියේ තේහේ කළමනාකරණය කිරීම සම්බන්ධව පිළිබඳව නැත්නම් ගැන මාරල්සු ඉත්තා කතා කරන්න පුළුවන් කියලා කියනවා. දෙවෙනි එක තමයි චාජේ චංකෝ කල්ලිෂී චුයිචොමේ තේහේ සල්මියන් හල්සු ඉත්තා. චාජේ චංකෝ මේ අමුද්‍රව්‍ය ගබඩාව නැත්නම් ද්‍රව්‍යමය ගබඩාව කල්ලිෂී කළමනාකරණය කිරීමේදී චුයි චොමේ සැලකිලිමත් විය යුතු කාරණා තේහේ පිළිබඳ සොල්මියොන් හල්සු ඉත්තා පැහැදිලි කරන්න පුළුවන්. ඔන්න අපිට මේ පාඩමෙන් එවැනි දේවල් ඉගෙන ගන්න පුළුවන්. හොඳයි. එහෙමනම් අපි යමු බලන්න ඇතුල් පිටුවලට. මෙන්න මෙහෙම කියනවා. බලන්න වචනමාලාව එකට යමු අපි. බලන්න වචනමාලාව එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. බලන්න ඔහි ඉල් වචනමාලාව 1. චගොබ්ජං හන්ග්යොන් වැඩබිමේ පරිසරය කල්ලියොන් ඕහි කළමනාකරණය කිරීම සම්බන්ධව වචන ඉගෙන ගන්න. මොන වගේ වචන තියෙන්නේ? බලන්න මේක මේ පැත්තේ බලන්න හොඳ නැති දේවල් සහ හොඳ දේවල් තියෙනවා. බලන්න හොඳ නැත්තේ මොනවාද කියලා. තොරොප්තා. තොරොප්තා කියන්නේ අපිරිසිදුයි. තොරොප්තා අපිරිසිදුයි. ඔංමං ඉදා. ඔංමං ඉදා කියන්නේ අපිලිවෙලයි. ඔංමං ඉදා අපිලිවෙලයි. ඊට පස්සේ නෙම්සේගා ශිම්හදා. නෙම්සේගා ශිම්හදා දැඩි දුර්ගන්ධයක්. දැඩි දුර්ගන්ධයකට අපි නෙම්සේගා ශිම්හදා කියලා කියනවා. ඊට පස්සේ සෞමි ශිම්හදා. සෞමි ශිම්හදා ഘോഷාකාරී නැත්නම් ශබ්දය වැඩි. සෞමි ශිම්හදා ഘോഷාකාරී නැත්නම් ශබ්දය අධිකයි. හරි. ඊට පස්සේ අපි හොඳ දේවල් බලමු. කේකත් හදා පිරිසිදුයි. කන්ඩිෂන් තියෙනවා. කේකත් හදා පිරිසිදුයි කන්ඩිෂන්. ඊට පස්සේ චොංනි හදා. චොංනි හදා පිළිවෙලට තියෙනවා. හොඳින් අස්පස් කරලා තියෙනවා. චොංනි හදා පිළිවෙලයි හොඳින් අස්පස් කරලා තියෙනවා. චොංනි හදා. ඊට පස්සේ කේජොක් හදා. කේජොක් හදා කියන්නේ ප්‍රසන්නයි. ප්‍රසන්නව තියෙනවා. ප්‍රසන්නයි. කේජොක් හදා. ඊට පස්සේ තියෙනවා චිවුදා කියලා. චිවුදා අපි ඉවත් කරනවා. අස් කරනවා. චිවුදා කියලා කියනවා. ඉවත් කරනවට අස් කරනවට චිවුදා කියලා කියනවා. පිරිසිදු කරනවටත් චිවුදා කියලා කියන්න පුළුවන්. චිවුදා ඉවත් කරනවා. යමක් ඉවත් කරනවටත් චිවුදා කියනවා. අස් කරනවටත් චිවුදා කියනවා. පිරිසිදු කරනවටත් චිවුදා කියලා කියනවා. හොඳයි. අපි යමු තවත් පහලට බලන්න. අපි යනවා ඊළඟට තියෙන වචන ටිකට. බලන්න එතන තියෙනවා සල්දා අතු ගන්නවා. සල්දා අතු ගන්නවා. තක්තා පිස දමනවා මදිනවා. තක්තා පිස දමනවා මදිනවා. හන්ගි හදා වාතාශ්‍රය ලබා ගන්නවා. හන්ගි හදා
වාතාශ්‍රය ලබා ගන්නවා. පොරිදා විසි කරනවා. අපි අපද්‍රව්‍යයන් බැහැර කරනවා. පොරිදා විසි කරනවා. අපද්‍රව්‍යයන් බැහැර කරද්දී අපි සිරකිරල් පොරිදා කියලා කියන්නේ. නම් පොරිදා විසි කරනවා බැහැර කරනවා. තවත් වචන ටිකක් තියෙනවා බලන්න බාර් එකේ. චගොබ්ජං වැඩ බිම, වැඩ කරන ස්ථානය, වැඩ පිටිය කියලා ගන්න පුළුවන්. චගොබ්ජං වැඩ බිම, වැඩ කරන ස්ථානය, වැඩ පිටිය, චගොබ්ජං. චගොබ්තේ වැඩ මේසය, චගොබ්තේ වැඩ මේසය. යොල්දා අරිනවා විවෘත කරනවා. යොල්දා අරිනවා විවෘත කරනවා. මොන්ජෝ පළමුව මුලින්ම. මොන්ජෝ පළමුව මුලින්ම. තෝගු වැඩ උපකරණ. තෝගු වැඩ උපකරණ. වැඩ සඳහා භාවිතා කරන උපකරණ. තෝගු. හොඳයි. ඒ වචන ටික මං හිතන්නේ ඔයගලන්ට දෙපාරක් විතර ප්‍රැක්ටිස් කරනකොට පුළුවන් වෙයි. අපි යමු නේද ඒ වචනත් එක්ක පොඩි අභ්‍යාසයක් කරලා බලමු. බලන්න මෙන්න මෙහෙම අපිට අභ්‍යාසයක් දීලා තියෙනවා. අල්මජන් ගොසල් කොල්ලා මුංජංගල් වන්සොන් හසේයෝ. අල්මජන් ගොසල් කොල්ලා නිවැරදි ඒවා තෝරලා නිවැරදි එක තෝරලා මුංජාංගල් වන්සොන් හසේයෝ වාක්‍ය සම්පූර්ණ කරන්න. පළවෙනි වචනය තොරොප්තා. තොරොප්තා කියලා කියන්නේ අපිරිසිදුයි. තොරොප්තා අපිරිසිදුයි. කේක් හදා පිරිසිදුයි. එහෙම නැත්නම් කන්ඩිෂන් කියන්න පුළුවන් අපිට. පිරිසිදුයි කන්ඩිෂන්. ඊට පස්සේ නෙම්සේගා ශිම්හදා. නෙම්සේගා ශිම්හදා දැඩි දුර්ගන්ධයක්. දැඩි දුර්ගන්ධයකට අපි නෙම්සේගා ශිම්හදා දුගඳයි. දැඩි දුර්ගන්ධයක් හමනවා. නෙම්සේගා ශිම්හදා කියලා කියනවා. ඊට පස්සේ සෞමි ශිම්හදා. සෞමි ශිම්හදා ශබ්දය අධිකයි. ഘോഷාකාරී. සෞමි ශිම්හදා කියලා කියනවා. හොඳයි ඒ වචන හතර එක්ක අපි බලමු අපිට ලැබිලා තියෙන අභ්‍යාසය. දැන් බලන්න මෙතන අපිට තියෙනවා පළවෙනි එක ඒකේ තියෙන්නේ පිළිවෙලට තියෙනව නේද? පිරිසිදුව තියෙනව නේද? අපි ඒකට ගන්න පුළුවන් නේද? අංක 1 ගන්න පුළුවන් නේද? ඊට පස්සේ දෙවෙනි පින්තූරය බලන්න බං. මෙතන ගඳක් එනවා කියලා මෙයා වෙන නහය වහගෙන ඉන්නවා. එහෙමනම් අපිට අංක 2ට නෙම්සේගා ශිම් හදා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ 3 ගත්තොත් එහෙම මෙතන අපිරි සිදුවට තමයි තියෙන්නේ. එහෙන් මේ මකුල් දැල් බැඳිලා මේ හැමතැනම දාලා කොළ එහෙම දාලා එහෙනම් අපිට 3 තොරොප්තා කියලා ගන්න පුළුවන් නේද? ඊට පස්සේ 4 මේ බලන්න මේ චින් 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 ගාලා මේ සද්දේ වැඩි වගේ නේද? එහෙනම් අපිට 4 වෙනි එකට සෞමි ශිම් හදා ගන්න පුළුවන්. අපි ඒවත් එක්ක දාලා වාක්‍ය හදමු බලන්න. එවනම් මෙහෙම කියනවා. චගොබ්ජංගල් චොංසු හගෝ තෝගුරල් චොංනි හෙස්සය. චගොබ්ජංගල් චොංසු හගෝ තෝගුරල් චොංනි හෙස්සය. වැඩබිම පිරිසිදු කරලා උපකරණ වැඩ උපකරණ අස්පස් කළා. කරේසෝ චිගමන් ඒ නිසා දැන් අන්න මොකක්ද අපිට ගන්න පුළුවන්? කේකත් හදා කියලා ගන්න පුළුවන් නේද? කේකත් හේයෝ. කේකත් හේයෝ. ඒ නිසා දැන් පිරිසිදුයි කියලා ගන්න පුළුවන්. එහෙනම් මේ වාක්‍ය අපි කට්ටියත් එක්ක කියමු බලන්න. චගොබ්ජංගල් චොංසු හගෝ තෝගුරල් චොංනි හෙස්සයෝ. කරේසෝ චිගමන් කේකත් හේයෝ. හොඳයි. අපි දෙවෙනි එකටත් යමු. මොකද්ද මෙතන කියන්නේ? හන්පුංගිගා කොජං නාසෝ හන්ගිගා අන්දේයෝ. කරේසෝ චගොබ්ජං ඒ අන්න අපිට නෙම්සේගා
සිම්හදා කියලා ගන්න පුළුවන්. එහෙමනම් අපි බලමු කොහොමද එන්නේ කියලා. හන්පුංගි වාතාශ්‍රය ලබා ගන්නා ෆෑන් එක. අපි වෙන්ටිලේෂන් ෆෑන් එක, එක්සෝස්ට් ෆෑන් එකක් තමයි හන්පුංගි කියලා කියන්නේ. එහෙනම් හන්පුංගිගා කොජං නාසෝ කැඩිලා නිසා කොජං නදා කැඩෙනවා. එහෙනම් කොජං නාසෝ කැඩිලා නිසා ව්‍යාකරණය ආසෝ ඕසෝ හේසෝ යම් හේතුවක් නිසා. එහෙනම් කැඩිලා නිසා මොනවාද? හන්ගිගා අන්දේයෝ වාතාශ්‍රය ලබා ගන්න බෑ. වාතාශ්‍රය ලබා ගැනීමට නොහැකි. හන්ගිගා අන්දේයෝ වාතාශ්‍රය ලබා ගන්න බෑ. කරේසෝ ඒ නිසා චගොබ්ජං ඒ වැඩබිමේ වැඩපිටියේ මොකද වෙලා තියෙන්නේ? අන්න නෙම්සේගා සිම්හදා වෙලා නේද? නෙම්සේගා හිමේයෝ. සිම්හදා නම් ශිමේයෝ කියලා ගන්න පුළුවන් නේ. නෙම්සේගා ශිමේයෝ කියලා ගන්න පුළුවන්. එහෙමනම් අපිට ඒ වාක්‍ය කටියත් එක්කම කියමුද බලන්න. හන්පුංගිගා කොජං නාසෝ හන්ගිගා අන්දේයෝ. කරේසෝ චගොබ්ජං ඒ නෙම්සේගා ශිමේයෝ කියලා ගන්න පුළුවන්. හොඳයි. ඊට පස්සේ අපි යමු බලන්න අංක 3ට. අංක 3 අපි පාවිච්චි කරා නේද? තොරොප්තා කියන වචන නේද? දැන් චගොබ්ජං චොංසුරල් මොතෙස්සයෝ. චගොබ්ජං චොංසුරල් මොතෙස්සයෝ. වැඩබිම පිරිසිදු කිරීම කරන්න බැරි වුණා. මොතෙස්සයෝ. කරන්න බැරි වුණා. කළ නොහැකි වුණා. කරේසෝ චගොබ්ජං ඊ ඒ නිසා වැඩබිම තොරොප්තා කියලා ගන්න පුළුවන් නේ. තොරොප්තා. එහෙනම් තොරොප්තා නම් මොකද වෙන්නේ? තොරොප්තා අපි ඒක වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශන අවිධිමත් වලදී අපිට ආයෝ ඕයෝ යොදා ගන්න පුළුවන්. ඒකෙදි මොකද වෙන්නේ? මේ පයන්නට පසුව සොරේ ශබ්දයක් මුණ ගැහෙනවා නම් පයන්න ඉවත් වෙනවා. අපි පයනු රීතියට අනුව පියොත් පුල් ගියොචික් පයනු රීතියට අනුව මොකද්ද වෙන්නේ? පයන්නට පස්සේ නයන්නක් සයන්නක් පයන්නක් හෝ මුණ ගැහෙන අවස්ථාවක අපි පයන්න නෑ පයන්නට මේ නයන්න සයන්න පයන්න නෙමෙයි. පයන්නට මොකද්ද හම්බ වෙන්නේ? පයන්නට සොරේ ශබ්දයක්. සොරේ ශබ්දයක්. පයන්නට සොරේ ශබ්දයක්. පයන්නට සොරේ ශබ්දයක් මුණ ගැහෙනකොට මොකද වෙන්නේ? පයන්න උයන්නක් බවට පත් වෙනවා. ඒ අනුව තොරොප්තා තොරෝ ඌ ධන ඕයෝ අපිට ඕයෝ ගන්න පුළුවන්. ඕයෝ ගත්තාම තොරෝ වෝයෝ කියලා තමයි හැදෙන්නේ. තොරොප්තා තොරෝ වෝයෝ. එහෙමනම් අපිට ගන්න පුළුවන් තොරොප්තා තොරෝ වෝයෝ කියලා. එහෙනම් බලන්න ආපහු පයනු රීතියට අනුව මොකද වෙන්නේ කියලා. පයන්නට සොරේ ශබ්දයක් මුණ ගැහෙනවා. සොරේ ශබ්දයක් මුණ ගැහෙනවා නම් මේ පයන්න උයන්නක් බවට පත් වෙනවා. ඒ අනුව තමයි තොරොප්තා තොරෝ වෝයෝ උනේ. බලන්න අපි මේ වාක්‍ය කටියත් එක්කම කියවමු බලන්න. චගොබ්ජං චොංසුරල් මොතෙස්සයෝ. වැඩබිමේ පිරිසිදු කිරීමට නොහැකි වුණා. කරේසෝ චගොබ්ජං තොරෝ වෝයෝ. ඒ නිසා වැඩබිම අපිරිසිදුයි. ඒ විදිහට ගන්න පුළුවන්. හොඳයි. අපි යමු 4 වෙනි එකට. අපි 4 වෙනි උත්තරේට ශබ්දය අධිකයි කියන එක වචනේ තෝරාගත්තේ. චගොබ්ජං ඒ කිගේගා අන වැඩබිමේ යන්ත්‍ර මානායෝ ගොඩයි. කරේසෝ ඒ නිසා මොකද වෙන්නේ? සෞමි සිම්හදා කියලා ගන්න පුළුවන්. කරේසෝ සෞමි ශිමේයෝ. ඒ නිසා ශබ්දය අධිකයි, ഘോഷාකාරී. ඒ නිසා ශබ්දය අධිකයි, ഘോഷාකාරී. හරි. ඔයගොල්ලෝ මේ වචනත් එක්ක ඒ විදිහට හදාන්න. දැන් මේක ගත්තේ අපි මේ ආයෝ ඕයෝ
හේයෝ කියන වර්තමාන කාල අවිධිමත් වලින් තමයි හැදුවේ. සාමාන්‍ය ප්‍රකාශන අවිධිමත්. සාමාන්‍ය ප්‍රකාශන. වර්තමාන කාල සාමාන්‍ය ප්‍රකාශන අවිධිමත් ව්‍යාකරණයෙන් තමයි මේක හැදුවේ. ආයෝ ඕයෝ හේයෝ ක්‍රමෙන්. හරි. එහෙමනම් අපි යමු ඉස්සරහට බලන්න බලන්න ව්‍යාකරණය ඇවිල්ලා තියෙනවා. මුන්පොප් ඉල් ව්‍යාකරණ අංක 1. මොකද්ද ව්‍යාකරණය? උප්ෂිදා පියුප්ෂිදා. උප්ෂිදා පියුප්ෂිදා කියන ව්‍යාකරණය. මොකද්ද මේ උප්ෂිදා පියුප්ෂිදා කියලා කියන්නේ? අපි යම් යෝජනාවක් ලෙස යමක් ප්‍රකාශ කිරීමකදී තමයි මේක භාවිතා කරන්නේ. කෙනෙකුට යෝජනාවක් ලෙස යමක් ප්‍රකාශ කරනවා. එතකොට පාවිච්චි කරන්නේ. අපි බලමු කොරියානුවන්ගේ අර්ථකථනය මොනවද තියෙන්නේ කියලා. මෙන්න මෙහිම කියනවා. උප්ෂිදා පියුප්ෂිදා nen තොන්සයේ පුතෝ. මේ උප්ෂිදා පියුප්ෂිදා කියන ව්‍යාකරණය ක්‍රියාපදයක් අගට සම්බන්ධ කරලා. තොන්සයේ පුතෝ. ක්යොක්ෂික්චොක් සංහං ඒසෝ විධිමත් තත්ත්වයකදී ඔතොන් ඉරල් කුමන හෝ කාර්යයක් හම්කේ හජාගෝ එකට කිරීමට චේයන් හල්තේ ඉල්ලීමක් කිරීමකදී සයොන් හන්දා භාවිතා කරනවා. අන්න එකට කිරීමකට ඉල්ලීමක් කරද්දී භාවිතා කරනවා. හොඳයි. එහෙමනම් බලන්න එකට කරද්දී ඉල්ලීමක් කරද්දී භාවිතා කරනවා. අපි කියුවා මේ කෙටියෙන් කියනවා නම් යම් ක්‍රියාවක් කරමු කියන ප්‍රකාශය. යම් ක්‍රියාවක් කරමු කියන අර්ථය. අපි බලමු මේක සම්බන්ධ වෙන විදිය. ඔන්න තොන්සා ක්‍රියාපදයක් අගට තමයි සම්බන්ධ කරන්නේ. ඒකේ අග කියන දා කියන ප්‍රත්‍යය ඉවත් කරාට පස්සේ මොකද වෙන්නේ? හල් අකුරක් තියෙනවා නම් උප්ෂිදා කියලා ගන්නවා. හල් අකුරක් නැත්තම් හෝ ලයන්න හල් අකුර තියෙනවා නම් පියුප්ෂිදා කියලා තමයි ගන්න. එන උදාහරණ හැටියට ගත්තොත් මොක්තා දා ඉවත් කරාම මොගුප්ෂිදා. කමු කියලා කියනවා. කමු. ඊට පස්සේ පොදා බලනවා දා ඉවත් කරාම පොප්ෂිදා. බලමු. ඊට පස්සේ මන්දල් දා හදනවා. මේ ලයන්න තමයි හල් අකුරක් හැටියට තියෙන්නේ. ලයන්න තියෙන නිසා එයා හල් අකුරක් නැති කොටට තමයි ඇති වුනේ. මන්දප්ෂිදා. එහෙනම් හදමු කියලා ගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට එනවා. එතකොට මෙතනත් බලන්න කියනවා මෙන්න මෙහෙම දෙයක්. බලන්න මෙතන කියනවා අපි ඉංගියක් දීලා තියෙනවා ටිප් එකක්. චෂින් පොදා තමන්ට වඩා පිත්තරමිනා අන්න උසස් පුජ්‍යලයකු හෝ නයිගා මානන් සරම්මේගේ වයසින් වැඩි පුජ්‍යලයන්ට යේරල් කජ්ජුවෝ අන්න මේ ආචාරශීලීව විනයක් ඇතිව ආචාරශීලීව නැත්නම් විනයක් ඇතිව මාල්හනන් සංහංඒසෝනන් කතා කරන තත්ත්වයකදී සයොන්හල්සු ඔප්තා කියලා තියෙන්නේ. භාවිතා කරන්න බැහැ. එහෙමනම් අපිට මේ උසස් නිලධාරියෙකුට එහෙම නැත්නම් වයසින් වැඩි පුජ්‍යලයෙකුට මේ ආචාරශීලීව එහෙම නැත්නම් විනයක් ඇතිව කතා කරද්දී එමෙ තත්ත්වයකදී භාවිතා කරන්න බෑ කියලා කියනවා. ඔන්න උදාහරණයක් දීලා තියෙනවා යේ උදාහරණ පංජංනීම් කියලා එයාව ආමන්ත්‍රණය කළා. එයාට කියනවා ඉල්හරු කප්ෂිදා වැඩ කරන්න යමු කියලා කියනවා. එහෙම කියන්න බෑ. ඉල්හරු කප්ෂිදා කියන්න බෑ. ඉල්හරු කායෝ ඉල්හරු කසයෝ කියලා තමයි අපිට ගන්න වෙන්නේ වැදගත් විදිහට. හොඳයි එහෙනම් කප්ෂිදා කියන්න බෑ. වයසින්
ඉහළ උසස් නිලධාරියෙකුට එහෙම නැත්නම් වයසින් වැඩි පුජ්‍යලයකට ඒ විදිහට කප්ෂිදා කියලා දාලා කතා කරන්න බෑ. ඒවත් මතක තියාගන්න. හරි එහෙමනම් අපි යමු උදාහරණ වාක්‍යයන් වලට බලන්න යේ මෙහෙම කියනවා චගොප් හල්තේනන් වැඩ කරද්දී පන්දෂි අනිවාර්යයෙන්ම චගොප් පොගල් වැඩ ඇඳිමුව ඉබුප්ෂිදා අඳිමු කියලා කියනවා. එහෙනම් මෙතන ව්‍යාකරණය අල්තේ ලියල්තේ යම් ක්‍රියාවක් කරද්දී කරන විටදී කරන අවස්ථාවේ. මෙතන ව්‍යාකරණය පියුප්ෂිදා උප්ෂිදා යම් ක්‍රියාවක් කරමු. එහෙනම් වැඩ කරද්දී අනිවාර්යයෙන්ම වැඩ ඇඳුම අඳිමු කියලා කියනවා. ඊට පස්සේ තවත් එකක් කියනවා මෙහෙම චගොබි කනාමියෝන් වැඩ අවසන් වුණාම චගොබි කනාමියෝන් වැඩ අවසන් වුණාම චගොබ් ජංගල් චොංනි හප්ෂිදා වැඩබිම අස්පස් කරමු චොංනි හදා අස්පස් කරනවා පිළිවෙලකට තියෙනවා. එහෙනම් වැඩබිම අස්පස් කරමු කියලා කියනවා. එහෙනම් මෙතන ව්‍යාකරණය මියොන් මියොන් යම් ක්‍රියාවක් කළාම කරන්නේ නම් කළොත් වුණොත් කියන අර්ථ ගැබ් වෙලා තියෙනවා. එහෙනම් වැඩබිම වැඩ අවසන් වුණාම වැඩබිම අස්පස් කරමු කියලා කියනවා. ඊළඟ එක බලන්න චොමාරේ සතියන්තේ තා කච්චි ඔක්කොම එකට තා කච්චි අපි හැමෝම එකට කොයන් උම්ශිගල් ගමේ කෑම කොයන් උම්ශික් ගමේ කෑම මන්දරෝ මොගොප්ෂිදා මන්දරෝ මොගොප්ෂිදා හදලා කමු කියලා කියනවා. එනම් මන්දල්දා හදනවා මන්දරෝ මොගොප්ෂිදා හදලා කමු කියලා කියනවා. හොඳයි. ඊට පස්සේ මෙන්න මෙහෙමත් කියනවා විශේෂ තරු ලකුණකින් කියනවා එල්කායෝ ලියල්කායෝ අන්න යෝජනාවක් ලෙස විමසීමකදී යෝජනාවක් ලෙස යමක් විමසීමකදී භාවිතා කරන එකක් තමයි එල්කායෝ ලියල්කායෝ. එහෙනම් යෝජනාවක් ලෙස යමක් විමසද්දී සයොන්තෙන් චිල්මුනේ අන්න එල්කායෝ ලියල්කායෝ ගා සයොන්තෙන් චිල්මුනේ මේ භාවිතා වෙන ප්‍රශ්න කිරීමකට කිරීමක් සම්බන්ධ තේදබුරෝ අන්න පිළිතුරක් ලෙස උප්ෂිදා පියුප්ෂිදාගා සයොන් තෙගිදු හන්දා අන්න මේ ව්‍යාකරණය උප්ෂිදා පියුප්ෂිදා කියන ව්‍යාකරණය භාවිතා වීමත් කරනවා කියලා කියනවා. භාවිතා කිරීමත් කරනවලු. හරි. එතකොට ඒකට උදාහරණයක් දෙනවා. දැන් මේ එල්කායෝ ලියල්කායෝ වලින් උදාහරණයක් දෙනවා. මෙන්න මෙහෙම. ඊජේ තේගන් හේදෝ තෙල්කායෝ දැන් ඔෆ් වෙන්න පුළුවන්ද? ඊජේ තේගන් හේදෝ තෙල්කායෝ දැන් ඔෆ් වෙන්න පුළුවන්ද කියලා අහුවාම එයා උත්තර එකට ප්‍රත්‍යාව දක්වනවා නේ. ඔව්. ඊජේ කමන් තේගන් හප්ෂිදා. ඊජේ කමන් දැන් වැඩ නතර කළා තේගන් හප්ෂිදා ඔෆ් වෙමු කියලා කියනවා. හරි. කමන් කියන්නේ නතර කරනවා තේගන් හප්ෂිදා කියන්නේ වැඩ අවසන් කරනවා නිම කරනවා ඔෆ් වෙනවා. එහෙම කියලා කියනවා. හොඳයි. එහෙමනම් ඔයගොල්ලෝ මේක නැවත වීඩියෝ එක ප්ලේ කරලා බලලා අවශ්‍ය තැන් වලින් නතර කරලා ඒ අභ්‍යාස හරියට අවබෝධ කරගන්න. ඒ උදාහරණ මේ ව්‍යාකරණ වලට අදාළ උදාහරණ හොඳින් අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හොඳයි. අපි ඉස්සරහට යමු නේද? බලන්න ඊළඟට අපි අභ්‍යාස වලට යන් ඒ ව්‍යාකරණයට අදාළව මෙන්න මෙහෙම කියනවා. කුරිමුල් පොගෝ පින්තූරය බලා පෝගිවා කච්චි උදාහරණය වගේ එකට මුංජංගල් සසේයෝ වාක්‍ය ලියන්න කියලා කියනවා. මුංජංගල් සසේයෝ වාක්‍ය ලියන්න. බලන්න මෙතන තියෙනවා මෙතන තියෙන්නේ චිවදා කියන එකනේ. චිවදා අපි ඉවත් කරනවා අස් කරනවා චිවදා ඉවත් කරනවා අස් කරනවා පිරිසිදු කරනවා ඔක්කොටම ගන්න පුළුවන්. එහෙනම් මෙතන පින්තූරයට අනුව තමයි මම ගත්තේ ඒ අදාළ මූලික පදය. මුල්ගොනි නොමු මානායෝ බඩු ගොඩාක් වැඩි. මුල්ගොනි නොමු මානායෝ බඩු ගොඩක් වැඩි. හරි. අපි නොමු කියන්නේ මන්ත කියන්නේ
මානි කියන්නේ ගොඩක් මන්ත කියන්නේ ගොඩක් වැඩි කියන එක තමයි. ගොඩක් කියන අර්ථ තමයි දෙකම. ගොඩක් වැඩි කියලා අපිට ගන්න පුළුවන්. මුල්ගොනි නොමුමානායෝ බඩු ගොඩක් වැඩි. එවනම් මොකද කරන්නේ? චගොබ් ජංගල් චියුප් ශිදා වැඩබිම අස්පස් කරමු. චියුදා චියුප් ශිදා කියලා ගත්තා. එහෙනම් මෙතන ව්‍යාකරණය අපි උප්ෂිදා උප්ෂිදා පියොප්ෂිදා කියලා ගන්න පුළුවන්. උප්ෂිදා පියොප්ෂිදා වැඩබිම අස්පස් කරමු. එහෙනම් මෙතන අංක 1 මොකද්ද? මෙතන තියෙන්නේ ජනේලි වෘත කළා අපි වාතාශ්‍රය ලබා ගන්නවනේ. එහෙමනම් අපි කියනවා එතනට හන්ගි හදා කියලා කියනවා. හන්ගි හදා වාතාශ්‍රය ලබා ගන්නවා. හන්ගි හදා. එහෙමනම් නෙම්සේගා ශිමේයෝ දැඩි දුර්ගන්ධයක් හමනවා. එමනම් අපි මොකද කරන්නේ? ජනේලි වෘත කළා හන්ගි හදා අපිට හන්ගි හදා කියන එක හන්ගි හදා එහෙනම් අපි මේ ව්‍යාකරණය පාවිච්චි කළා හන්ගි හප්ෂිදා කියලා ගන්න පුළුවන්. හන්ගි හප්ෂිදා වාතාශ්‍රය ලබා ගමු. නෙම්සේගා ශිමේයෝ හන්ගි හප්ෂිදා දැඩි දුර්ගන්ධයක් හමනවා වාතාශ්‍රය ලබා ගමු. එහෙනම් හන්ගි හදා කියන එක හන්ගි හප්ෂිදා කියලා ගන්න පුළුවන්. එහෙනම් මෙතන තියෙන්නේ දෙකේ මොකද්ද? අපි පදාගි තොරෝවයෝ කියලා කියනවා. අර තොරොප්තා කියන එක පයන් රීතියට අනුව තොරෝවයෝ කියලා කියනවා. එහෙමනම් මොකද කරන්නේ? එහෙනම් බිම මොකද කරන්නේ? එහෙනම් පදාගි අපි තක්ත කරන්න පුළුවන් නේද? තක්ත. එහෙනම් පදාගි තක්තා පදාගල් තක්තා අපි පදාගල් තක්තා කියලා ගන්න පුළුවන්. පදාගල් අපි තක්තා එහෙනම් එයාට අපි මේ ව්‍යාකරණ දැම්මහම තක්කප්ෂිදා කියලා ගන්න පුළුවන්. එහෙනම් පදාගි තොරෝවයෝ පදාගල් තක්කප්ෂිදා කියලා ගන්න පුළුවන්. පදාගි තොරෝවයෝ පදාගල් තක්කප්ෂිදා අපි බිම පිරිසිදු කරමු මදිමු පිසදමමු කියලා ගන්න පුළුවන්. තක්තා කියන එකේ අර්ථ මදිනවට කියන්න පුළුවන්, පිසදමනවට කියන්න පුළුවන්, ඒකම පිරිසිදු කරනවට කියලා පොදුවේ ගන්නත් පුළුවන්. එහෙනම් ඊළඟ එක බලන්න මෙතන අස්පස් කරන එකක් නේ තියෙන්නේ. අපිට මොකද්ද මේ කියන්නේ? අංක 3. චගොප් තේගා ඔංමං ඉයේයෝ. චගොප් තේ වැඩ මේසය ඔංමං ඉයේයෝ අපිලිවෙලයි. එහෙමනම් මොකද කරන්නේ? අපි චගොප් තේරල් අපි මොනවද කරන්නේ? පිළිවෙලට තබනවා. එහෙමනම් අපිට කියනවා චොංනි හදා චොංනි හප්ෂිදා කියලා ගන්න පුළුවන්. චොංනි හප්ෂිදා චගොප් තේරල් චොංනි හප්ෂිදා අපි වැඩ මේසය අස්පස් කරමු කියලා ගන්න පුළුවන්. එමනම් අංක 4 බලන්න සිරකිගා මානායෝ මේ කුණු නැත්තම් අපද්‍රව්‍යයන් ඉවතලන දෑ ගොඩයි කියලා කියනවා. ඒවනම් මොකද කරන්න ඕනි? අපි ඒවා විසි කරන්න ඕනේ නේද? එහෙනම් සිරකි රල් විසි කරනවට කියන්නේ අපි පොරිදා කියලා. පොරිදා. එහෙනම් පොරිදා නම් අපිට හල්ලා කරන්නේ නැති නිසා පොරිප්ෂිදා කියලා ගන්න පුළුවන්. පොරිප්ෂිදා. සිරකිරල් පොරිප්ෂිදා. සිරකිගා මානායෝ සිරකිරල් පොරිප්ෂිදා. හොඳයි. දැන් අපි මේක එකපාරක් කට්ටියත් එක්ක කියවමු. නෙම්සේගා ශිමේයෝ හන්ගි හප්ෂිදා. දෙක පදාගි තොරෝවයෝ පදාගල් තක්කුප්ෂිදා. චගොප්තේගා ඔංමංියේයෝ චගොප්තේරල් චොංනි හප්ෂිදා.
හතර සිරකිගා මානායෝ සිරකිරල් පොරිප්ෂිදා කියලා ගමු. හොඳයි. හරි. අපි ඊට පස්සේ දෙවෙනි එකට යමු. දෙවෙනි අභ්‍යාසයට යමු. බලන්න දෙවෙනි අභ්‍යාසය මොනවද තියෙන්නේ කියලා. අල්මජින් ගොසල් කොල්ලා හෝගිවා කච්චි මුංජංගල් වන්සොන් හසේයෝ. අල්මජින් ගොසල් කොල්ලා නිවැරදි එක තෝරලා හෝගිවා කච්චි උදාහරණය වගේ එකට මුංජංගල් වන්සොන් හසේයෝ වාක්‍ය සම්පූර්ණ කරන්න. බලන්න මේකේ තියෙනවා පළවෙනි වචනය හෙන්ඩොංගල් චෝෂිම් හදා. අපි ක්‍රියාවන් ප්‍රවේශම් කරනවා. ප්‍රවේශම් වෙනවා. ක්‍රියාවන් වලින් ප්‍රවේශම් වෙනවා. අපි කරන ක්‍රියාවල් වලින් ප්‍රවේශම් වෙනවා. කියෝචිගල් චිකිදා. අපි නීති රීති අනුගමනය කරනවා. නීති රීති පිළිපදිනවා. ඊට පස්සේ චිනාගේ චිනේදා. අපි හිතවත්ව කටයුතු කරනවා. චිනාගේ චිනේදා. හිතවත්ව කටයුතු කරනවා. චොන්දෙත් මරල් හදා. අපි උසස් ලෙස කතා කරනවා. උසස් භාෂාවෙන් කතා කරනවා. උසස් භාෂාවෙන් කතා කරනවට චොන්දෙත් මරල් හදා කියනවා. උසස් භාෂාවෙන් කතා කරනවා. සොන්ෂිල් හගේ ඉල් හදා. අවංකව වැඩ කරනවා. සොන්ෂිල් හගේ ඉල් හදා. අවංකව වැඩ කරනවා. අපි නම් බලමු මේ වචන වලට අදාළව මොකද්ද ගැලපෙන්නේ කියලා. ඉස්සෙල්ලාම උදාහරණයක් දීලා තියෙන්නේ මොකද්ද කියලා බලමු. සන්තේපං ඊ පුල්කේ කමල් නොකිල්සු ඉස්නිකා. සන්තේපං ඊ ප්‍රතිවාදියාට පුල්කේ කමල් නොකිල්සු ඉස්නිකා. පුල්කේ කමල් නොකිදා කියලා කියනවා. අපිට අප්‍රසන්න හැඟීමක් ඇති වෙනවා. අප්‍රසන්න හැඟීමක් ඇති වෙන්න පුළුවන් නිසා පුජ්‍යලයකට ප්‍රතිවාදියෙකුට අප්‍රසන්න හැඟීමක් ඇති වෙන්න පුළුවන් නිසා හෙන්ඩොංගල් චෝෂිම් හප්ෂිදා. අපි කරන ක්‍රියාවන් ප්‍රවේශම් වෙමු. අපි කරන ක්‍රියාවලින් ප්‍රවේශම් වෙමු කියලා කියනවා. එහෙනම් අපිට මෙතන එක උදාහරණයකට ගන්න පුළුවන් පෝගි වලට ගන්න පුළුවන්. හෙන්ඩොංගල් චෝෂිම් හදා කියන එක චෝෂිම් හප්ෂිදා කියලා යොදා ගන්න පුළුවන්. හරි. එහෙනම් අපි අංක 1ට යන්. බලන්න 1 චිග්ජං තොන්යුදල්ගා ආයතනයේ සගයන් සමග සෝරෝ වීහේ චුමියෝ එකිනෙකාට සහයෝගය දීලා සෝරෝ වීහේ චුදා කියන්නේ එකිනෙකාට සහයෝගය දෙනවා. එකිනෙකා ගැන සැලකිල්ලක් දක්වනවා. එහෙනම් එකිනෙකාට සැලකිල්ලක් දක්වලා නැත්නම් එකිනෙකාට සහයෝගය දීලා මොනවද කරන්න පුළුවන් අපිට? අපිට කරන්න පුළුවන් මෙයා ගන්න පුළුවන් නේ. චිනාගේ චිනේදා ගන්න පුළුවන්. චිනාගේ චිනේදා චිනෙප්ෂිදා කියලා දාන්න පුළුවන්. චිනාගේ චිනෙප්ෂිදා. අපි මිත්‍රශීලීව කටයුතු කරමු. මිත්‍රශීලීව කටයුතු කරනවා. මිත්‍රශීලීව ඉන්නවා කියන එක තමයි කියන්නේ. හරි එහෙනම් එක කියවලා බලමු. චිග්ජං තොන්යුදල්ගා සෝරෝ වීහේ චුමියෝ චිනාගේ චිනෙප්ෂිදා. ආයතනයේ සගයන් සමග එකිනෙකා ගැන සැලකිල්ලක් දක්වමින් හිතවත්ව කටයුතු කරමු කියලා කියනවා. හොඳයි අපි දෙවෙනි එකට ගියොත් එහෙම දෙවෙනි එකට අපිට ගන්න පුළුවන් චිග්ජං ඒසෝ පම්මරල් හජි මල්ගෝ. චිග්ජං ඒසෝ ආයතනයේදී පන්මරල් හජි මල්ගෝ. අපි ගෞරවාර්ථයෙන් තොරව කතා කරන්නේ නැතුව නැත්නම් උසස් භාෂාවෙන් මේ ගෞරවාර්ථ රහිතව කතා නොකර සෝරෝ එකිනෙකාට අපි චොන්දෙත් මල් දාන්න පුළුවන් නේ. චොන්දෙත් මරල් හප්ෂිදා. චොන්දෙත් මරල් හප්ෂිදා. අපි උසස් භාෂාවෙන් කතා කරමු. උසස් භාෂාවෙන් කතා කරනවට තමයි චොන්දෙත් මරල් හදා කියන්නේ. එමනම් අපි එකක් කියවලා බලමු. චිග්ජං ඒසෝ නන් පම්මරල් හජි මල්ගෝ සෝරෝ චොන්දෙත් මරල් හප්ෂිදා. ආයතනයේදී ගෞරවාර්ථ රහිත භාෂාව භාවිතා නොකර එකිනෙකාට උසස් භාෂාවෙන් කතා කරමු කියලා කියනවා. අපි තුන්වෙනි එකට ගියොත් එහෙම චුල් තේගන් ශිගන්ග්වා සේවයට වාර්තා කරන වෙලාව සහ තේගන්
ශිගනල් අන්න ඕ චුල්ගන් ශිගන්වා චුල්ගන් ශිගන් සේවයට වාර්තා කරන වෙලාව සහ තේගන් ශිගනල් සේවය අවසන් කරන වෙලාව නැත්නම් වැඩ අවසන් කරන වෙලාව චල් චික්කිමියන්සෝ හොඳින් පිළිපදිමින් හොඳින් අනුගමනය කරමින් මොනවද කරන්නේ අපිට පුළුවන් නේද ඒකට අපිට මෙයා දෙක ගන්න පුළුවන් මෙයා තුන අවංකව වැඩ කරනවා කියන එක ගන්න පුළුවන්. එනම් මෙතන දාමු අපි සංශිල් හගේ ඉල් හදානං ඉල් හප්ෂිදා කියලා ගන්න. සංශිල් හගේ ඉල් හප්ෂිදා අවංකව වැඩ කරමු. හොඳයි ඒකත් දාලා කියමුද අපි බලන්න. චුල්ගන් ශිගන්වා තේගන් ශිගනල් චල් චික්කිමියන්සෝ සංශිල්හගේ ඉල්ලාප්ෂිදා සේවයට වාර්තා කරන වෙලාව සහ වැඩ අවසන් කරන වෙලාව හොඳින් පිළිපදිමින් හොඳින් අනුගමනය කරමින් අවංකව වැඩ කරමු කියන අර්ථය. හොඳයි අංක 4ට ගියොත් කිසුක්සානන් මානන් සරම්දරි නේවාසිකාගාරය කියන්නේ ගොඩාක් මිනිස්සු ගොඩාක් අය හම්කේ සෙන්වල්හනන් කොෂිනිකා හම්කේ සෙන්වල්හනන් කොෂි එකට ජීවත් වෙන ස්ථානයක් නිසා මොනවද කරන්න ඕනි මෙතන අපි ගන්න පුළුවන් හතරෙනියට මෙයා ගන්න පුළුවන් නේද කියෝචිකල් චිවිදා කියලා ඔව් කියෝචිකල් චිකිප්ෂිදා කියෝචිකල් චිකිප්ෂිදා නීති රීති පිළිපදිමු කියලා ගන්න පුළුවන්. හොඳයි එහෙනම් අපිත් එක්ක එකපාරක් මේ කියවමු බලන්න. කිසුක්සානන් මානන් සරම්දරි හම්කේ සෙන්වල්හනන් කොෂිනිකා කියෝචිකල් චිකිප්ෂිදා. අර්ථයත් කියමු. නේවාසිකාගාරය කියන්නේ ගොඩාක් අය එකට ජීවත් වෙන ස්ථානයක් නිසා නීති රීති පිළිපදිමු කියලා ගන්න පුළුවන්. හොඳයි. හරි එහෙමනම් ඒකත් සම්පූර්ණ වුණා. අපි ඉස්සරහට යමු නේද එහෙනම්. බලන්න ඊළඟට තියෙන්නේ මොකද්ද කියලා පළවෙනි සංවාදයට ආවා. ඔන්න පළවෙනි සංවාදය. බලන්න තේහා ඉල් සංවාද අංක 1. කවුද ඉන්නේ? චහරා ඉන්නවා, මදෝ ඉන්නවා. බලන්න චහරා මොනවද කියන්නේ කියලා. චගොබ්ජංගි නොමු ඔංමංගිනේයෝ. චගොබ්ජංගි නොමු ඔංමංගිනේයෝ. වැඩබිම ගොඩාක් අපිලි වෙලයිනේ කියලා කියනවා. ව්‍යාකරණය නේයෝ කියන එක. නේයෝ. අපි යමක් අතිශෝක්තියෙන් ප්‍රකාශ කරනවා. විශ්මජනකව ප්‍රකාශ කරනවා. නේයෝ කියලා. එහෙනම් වැඩබිම ගොඩාක් අපිලි වෙලයිනේ. නෙම්සේදු සිම්හගෝයෝ. දැඩි දුර්ගන්ධයකුත් හමනවා. නෙම්සේදෝ සිම්හගෝයෝ. දැඩි දුර්ගන්ධයකුත් හමනවා. මදු කියනවා ඕජේ නත්කේ කාජි. ඊයේ රෑබෝ වෙනකල්. ගොඩක් රෑබෝ වෙනකල්. නත්කේ කාජි. ගොඩක් රෑබෝ වෙනකල් චගොබල් හෙස්සයෝ. වැඩ කළා. චගොබල් හෙස්සයෝ. නොමූ පීගොනේසෝ. ගොඩාක් මහන්සි නිසා. ගොඩාක් තෙහෙට්ටු නිසා. ගොඩාක් වෙහෙසකාරී නිසා. චොංනිරල් හනාදු මොතාගෝ. චොංනිරල් හනාදු මොතාගෝ. මේ අස්පස් කිරීම එකක්වත් කරන්න නැතිව තීගන් හෙස්සයෝ ඕෆුනා කියලා කියනවා. එනම් මෙතන ආසෝසෝ හේසෝ ව්‍යාකරණය. ආසෝසෝ හේසෝ. එතන මේක මොත්හදා ව්‍යාකරණය. මොත්හදා යම් ක්‍රියාවක් කරන්න බෑ. ඒ වගේ ව්‍යාකරණ ගැන අවබෝධය ඕනි. හරි එහෙමනම් ආයෙත් කිව්වොත් එහෙම ඕජී නිත්කේකාජි චගබල් හෙස්සයෝ ඊයේ රෑ බෝ වෙනකල් වැඩ කළා. නොමු පීගොනේසෝ චොංනිරල් හනාදු මොත්තාගෝ තේගන් හෙස්සයෝ. ගොඩාක් මහන්සි නිසා චොංනිරල් හනාදු මොත්තාගෝ. අස්පස් ක්‍රීම් එකක්වත් කරන්න නැතුව තේගන් හෙස්සයෝ ඕෆ් වුණා. හොඳයි චහර මොනවද කියන්නේ එතකොට? ඉල්හාගේ චොනේ වැඩ කරන්න කලින් මොන්ජෝ
මුලින්ම චොංසුබුතු හප්ෂිදා චොංසුබුතු හප්ෂිදා එහෙනම් වැඩ කරන්න කලින් මුලින්ම පිරිසිදු කිරීම වලින් පටන් ගමු. පිරිසිදු කිරීම වලින් කරමු කියලා කියනවා. එහෙනම් පිරිසිදු කිරීම වලින් ආරම්භ කරමු කියලා තමයි කියන්නේ. චොංසුබුතු හප්ෂිදා කියන්නේ මුලින්ම පිරිසිදු කිරීම කරමු කියලා කියනවා. එයා කියනවා 제가 얼른 가서 මම ඉක්මනින් ගිහිල්ලා හනිකට ගිහිල්ලා 얼른 ඉක්මනින් හනිකට ගිහිල්ලා කොල්ලේරල් කජෝ ඔල්කේයෝ කොල්ලේ අපි රෙදි කඩක් රෙදි පාංකඩයක් කජෝ ඔල්කේයෝ අරගෙන එන්නම්. මොකද ඒවා පිරිසිදු කරන්න රෙදි පාංකඩයක් අරන් එන්නම් කියලා කියනවා. චාර කියනවා කරම් එහෙනම් චොනන් 작업장을 쓸고 있을게요. එහෙමනම් චොනන් මම 작업장을 쓸고 වැඩබිම අතුගාන ගමන් ඉන්නම්. ව්‍යාකරණය ගෝයිත්ත වලින් යන්නේ. යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා. එතකොට දෙවෙනි එක තමයි ල්කේයෝ ලියල්කේයෝ. ල්කේයෝ ලියල්කේයෝ යම් ක්‍රියාවක් කරන්නම් කියන එක. ල්කේයෝ ලියල්කේයෝ යම් ක්‍රියාවක් කරන්නම්. ගෝයිත්තා යම් ක්‍රියාවක් කරන ගමන් ඉන්නවා. එහෙනම් යම් ක්‍රියාවක් කරන ගමන් ඉන්නම් මොනවාද ක්‍රියාව? වැඩබිම අතුගාන ගමන් ඉන්නම් කියලා කියනවා. හොඳයි. එහෙමනම් අපි එකපාරක් මේක කියවලා කටියත් එක්කම ඉස්සරහට යමු. බලන්න මාත් එක්ක කියන්න බලන්න. 작업장이 너무 엉망이네요. 냄새도 심하고요. 어제 늦게까지 작업을 했어요. 너무 피곤해서 정리를 하나도 못하고 퇴근했어요. 일하기 전에 먼저 정수부터 합시다. 네, 제가 얼른 가서 걸레를 가져올게요. 그럼 저는 작업장을 쓸고 있을게요. හොඳයි. එමනම් අපි බලමු මේකේ අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. බලන්න මෙහෙම මේකෙන් අහන්නේ මොකක්ද කියලා. බලන්න මේකේ මෙන්න මෙහෙම අහනවා. එක 작업장은 지금 어때요? 작업장은 지금 어때요? වැඩබිම දැන් කොහොමද? වැඩබිම කොහොමද? බලන්න මෙතන උඩ කිව්වා නේද? මෙතන තියෙනවා මේ 작업장이 මොනවද වෙලා තියෙන්නේ? 너무 엉망이네요. 냄새도 심하고요. කියලා කියනවා. එහෙමනම් මේකෙන් මොකද්ද කියන්න පුළුවන් අපිට? අපිට ගන්න පුළුවන් නේද? 너무 엉망이고 ඊට පස්සේ 냄새도 심해요. එහෙම උත්තරයක් දෙන්න පුළුවන් නේද? 작업장은 지금 어때요? වැඩබිම දැන් කොහොමද? 너무 엉망이고 냄새도 심해요. ගොඩක් අපිලිවෙලයි වගේම දුර්ගන්ධයකුත් හමනවා කියලා කියනවා. ඒක උඩ කිව්වා නේද? හොඳයි. එහෙමනම් අපි යමු දෙවෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලන්න. චහරා ශිවා මදුෂිනන් චහරා මහත්තයා සහ මදු මහත්තයා මෝසල් හල්කොයේයෝ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? බලන්න මෙතන තියෙන නේද මදු මහත්තයා සහ චහර මහත්තයා. චහර මහත්තයා කරන්නේ මොකද්ද? 작업장을 쓸고 있을게요 කියලා කියනවා. එහෙනම් අපිට ගන්න පුළුවන් ඉස්සෙල්ලාම චහරානේ අහන්නේ. චහරා ශීනන් මෙතන තියෙනවා 작업장을 쓸고 චහරා ශීනන් 작업장을 쓸고 මදුෂී මොනවද කරන්නේ? මදුෂී මෙතන ඉන්නවා. මදුෂීනන්
කොල්ලේරල් කජොල්කයෝ කොල්ලේ නේද? කොල්ලේ රල් කජෝ අල්කොම් නිදා කියලා ගන්න පුළුවන් නේද? කොල්ලේරල් කජෝ අල්කොම් නිදා. එයා කොල්ල එකක් අරන් එනවා කියලා ගන්න පුළුවන්. එහෙනම් බලන්න උත්තර දෙක මොකක්ද කියන්න පුළුවන් කියලා. ඔයගොල්ලොත් බලන්න දැන් මම ඔයගලන්ට උදව් කරනවා මේක දැන් කතාව කරාට පස්සේ ඔයගොල්ලෝ තනියෙන් කරන්න ඕනේ වැඩක්. මම කියනවා චගොබ් ජංගල් චිගමොත්තය දැන් වැඩබිම කොහොමද? අන්න එතන කියනවා උඩ ඔන්මන් ඉගෝ නෙම්සේදෝ ශිමේයෝ කියලා කියනවා. එහෙනම් චහරශීවා මදුෂීනන් මෝසල් හල්කොයෝ චහරා මහත්තයා සහ මදු මහත්තයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? චහරශීනන් චගොබ් ජංගල් සිල්ගෝ මදුෂීනන් කොල්ලේරල් කජෝ ඔල්කොම් නිදා. එහෙම ගන්න පුළුවන් නේද? මොකද ඒගොල්ලෝ කරන්න බලාපොරොත්තු වෙන දෙයක් නේ. මේ අතු ගන්නවා වගේම අරයා මේ රෙදි පාංකඩයක් අරන් යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. එහෙමනම් අපි ඉස්සරහට යමුද ඒකත්. බලන්න අපි යනවා ඊට පස්සේ මේ සංවාදයට අදාළ ඔයගොල්ලොත් එකක් හදන්න ඕනේ. බලන්න මෙන්න මෙහෙම කියනවා චේෂිතෙන් පියෝහොංගල් හරයොන් හයෝ. මේ નિયમિત ප්‍රකාශන හරයොන් හයෝ භාවිතයටගෙන ප්‍රයෝජනයටගෙන තේහා හේ පුසයෝ සංවාද කරලා බලන්නලු. බලන්න ඔයගලන්ට දීලා තියෙන වචන මොනවද කියලා. ඔයගලන්ට කතා පුහුණුවට යන කොටසක් තමයි මේ තියෙන්නේ. හොඳේ. මෙතන මේගොල්ලෝ මේ දැන් තියනවා වැඩ බිමුකොත් ඔයගලන්ට කොරියාවේ මේ වගේ ඒවා තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට. හරි නෙම්සේදෝ සිම්හදා කියන්නේ දැඩි දුර්ගන්ධයකුත් හමනවා. චංමුනල් යොල්ගෝ හන්ගි හදා කියන්නේ මොකද්ද? චංමුන් ජනේලය විවෘත කරලා හන්ගි හදා වාතාශ්‍රය ලබා ගන්නවා. හදාග්දෝ තොරොප්තා බිමත් අපිරිසිදුයි. හදාගල් සිල්ගෝ තක්තා. හදාගල් සිල්ගෝ බිම අතුගාලා තක්තා. පිස දමනවා මදිනවා. නයා මේක තමයි කරන්නේ බිම අතුගාලා පිස දානවා නැත්තම් මදිනවා. ඊට පස්සේ කොහොමද ඒ ටිකත් එක්ක පාවිච්චි කරන්නේ? මෙන්න මෙහෙම කියනවා කානා පුජ්‍යලයා. චගොබ්ජං ඊ ඔම්මං ඊනේයෝ ඔම්මං ඊයේයෝ චගොබ්ජං ඊ වැඩබිම ඔම්මං ඊයේයෝ අපිලි වෙලයි නෙම්සේදු ශිම්හනේයෝ දැඩි දුර්ගන්ධයකොත් හමනවනේ කියලා කියන. ඊට පස්සේ කා කියනවා ඉරල් සිජක්හගේ චොනේ වැඩ පටන් ගැනීමට පෙර චොංසොබුතෝ හේයා ගෙස්සයෝ චොංසොබුතෝ මුලින්ම පිරිසුදු කිරීම කළ යුතු වෙයි. පිරිසුදු කිරීම කළ යුතු වෙයි. ආයා ගෙස්සයෝ ඔයා ගෙස්සයෝ එයා ගෙස්සයෝ යම් ක්‍රියාවක් කළ යුතු වෙයි කියන අදහස. නේ ඔව් මොන්ජෝ චංමුනල් යොල්ගෝ මොන්ජෝ චංමුනල් යොල්ගෝ මුලින්ම ජනේලය විවෘත කරලා හංගිරල් හප්ෂිදා වාතාශ්‍රය ලබා ගමු කියලා කියනවා. හංගිරල් හප්ෂිදා. හොඳයි. එහෙමනම් ඒ විදිහට ඔයගොල්ලෝ මොකක් හරි එකක් හදලා යාළුවොත් එක්ක යාළුවා වගේ පාර්ට්නර්ත් එක්ක හදලා කරන්න. එතකොට හරි. බලන්න ඊට පස්සේ අපි යමු මෙන්න මේ උච්චාරණ රීතියකට පොඩ්ඩක් යම් බලන්න. බලන්න උච්චාරණ රීතියක් තියෙනවා මෙතන. බලන්න මෙහෙම කියනවා පරම් උච්චාරණය මෙන්න මෙහෙම කියනවා. පච්චිම් පියු හල්ලකුරු පයන්නට තියේ පසුව ක ත ප ස ච ගා යොංගල් තැනන් කියොං සම්බන්ධ වන අවස්ථාවකදී මොකද වෙන්නේ? අප්චෞමන් මේ ඉස්සරහා තියෙන ව්‍යංජන අකුර මුලින් තියෙන ව්‍යංජන අකුර පායොල් තේජි අනන් අන්න පායොල් තේජි අනන් කියන්නේ අපි නොකැඩෝ ඒ කියන්නේ එකට එක සම්බන්ධ කරන්නේ නැතුව නොකැඩෝ සම්බන්ධ කරන්නේ නැතුව නොකැඩෝ පියුබුර පයන්නක් ලෙස පරමල් හගෝ අන්න ඒක කඩන්නේ නැතුව එක පියුබ් හැටියට පයන්නක් හැටියට උච්චාරණය කරනවා ඒක වෙනසක් කරන්නේ නැතුව
කරන්නේ නැතුව උච්චාරණයට ගන්න අතර tea chowman අන්න අග තියෙන ව්‍යංජන අකුර පසුවට එන ව්‍යංජන අක්ෂරය තෙන්සරි රෝ පරමල් හන්දා අන්න තෙන්සරි රෝ පරමල් හන්දා කියලා කියන්නේ අපි සුපුරුදු විදිහටම උච්චාරණය කරනවා. ඒකේ වෙනසක් කරන්නේ නැතුව සුපුරුදු ආකාරයෙන්ම උච්චාරණයට ගන්නවා. හරි ඒ කතාව කොහොමද කියනවා නම් උදාහරණ වලින් ඔයගලන්ට ගන්න පුළුවන්. මෙතන top up කියන වචනය. එතන පයන්නක් තියෙන්නේ මෙතන සාමාන්‍ය විදිහට ගත්තොත් එහෙම අපි verb දෙකක් තියෙනවනේ. ඒතකොට සාමාන්‍ය විදිහට ගත්තොත් පයන්නෙන් තමයි උච්චාරණය ගන්න. එහෙමනම් මෙයා ඒක සාමාන්‍ය පයන්නක් හැටියට අරගෙන මේක top up කියලා ගැට ගහගෙන යනවා. ඒතර එක විදිහටම top up කියන්නේ නැතුව top up කියලා උච්චාරණයට ගන්නවා. top up. එතකොට මෙතන දැන් මේ පයන්නට පස්සේ ඡයන්නක් හම්බෙන නිසා එයත් අපි මේ යුගල ව්‍යංජනයක් ලෙස තමයි ගන්නෙ. එතකොට යාගේ උච්චාරණයත් යොප් චිප් කියලා ගන්නවා. යොප් චිප්. යොප් චිප් කියලා තමයි උච්චාරණයට ගන්නෙ. යොප් චිප්. එතකොට මෙයත් ඉන්නවා මේ තයන්නක් තියෙනවා. එහෙනම් එයාත් යුගල ව්‍යංජනයක් ලෙස තමයි ගන්නෙ. එහෙනම් අප්තුයි කියලා තමයි උච්චාරණය ගන්නෙ. අප්තුයි දයන්නෙන් උච්චාරණය කරන්නේ අප්තුයි කියලා උච්චාරණයට ගන්නවා. එහෙනම් මෙයත් එහෙමයි. මෙතන සයන්නක් මුල ගැහුනහම අපි යුගල ව්‍යංජන සයන්නකින් ගන්නෙ. එහෙනම් මෙයා නිකන් සාමාන්‍ය අල්පයන්නකින් අර ගන්නවා. ඊට පස්සේ මෙයා යුගල ව්‍යංජන සයන්නෙන් ගන්නෙ. එහෙනම් සුප් සොක්. ඒකේ කොහොමත් උච්චාරණ වෙනසක් නැහැනේ. සුප් සොක් කියලා කොහොමත් එනවා. සුප් සොක්. හරි මෙතනත් එහෙමයි. මෙතන සයන්න ඇදිලා යන්නේ ඉප්සේ කියලා ඇදිලා යනවා. ඉප්සේ. හරි මෙතන තයන්නත් අපි යුගල ව්‍යංජනයක් හැටියට ගන්න. මෙතන තයන් දෙකක් එනවා. එhmenan අප්තාරි අබ්දාරි කියන්නේ නේද? අප්තාරි කියලා උච්චාරණයට ගන්නවා. ඒ වගේ රීතියක් තමයි පයන්නට පස්සේ මෙන්න මේ අක්ෂර ටික ආවොත් එහෙම අපි ඒගොල්ලෝ යුගල ව්‍යංජනයක් ලෙස තමයි පාවිච්චි වෙන්නේ. හරි. එහෙමනම් ඒකේ ලොකු දෙයක් නැහැ. ඒක සාමාන්‍යයෙන් ඒක යන විදිහට අපි දන්නවා වචනේ කඩලා උච්චාරණයට ගන්න වචන දෙකක් එකතු වෙලා වගේ එකතු වෙලා නිසා තමයි හැම වෙන්නේ. වචන දෙකක් එකට එකතු කරලා හැදෙන පද ගොඩක් වෙලාවට ඒ විදිහට තමයි උච්චාරණයට යන්නේ. හරි අපි බලමු එහෙනම්. ඊළඟ වචන මාලාවට යමු. වචන මාලාව 2. බලන්න වචන මාලාව 2 ඕහි ඊ මොනවාද තියෙන්නේ වචන මාලාවේ මාතෘකාව චාජේ චංකෝ කල්ලි කල්යොන් ඕහි චාජේ කියලා කියන්නේ අමුද්‍රව්‍ය වලට අමුද්‍රව්‍ය අපි නිෂ්පාදනය සඳහා යොදා ගන්නා භාණ්ඩ වලට තමයි චාජේ කියලා කියන්නේ. එහෙනම් ද්‍රව්‍යයන් වලට අමුද්‍රව්‍යයන් වලට භාණ්ඩ වලට චාජේ කියනවා. එහෙනම් චාජේ චංකෝ කියලා කියන්නේ අපි අමුද්‍රව්‍ය ගබඩාව මෙතන ද්‍රව්‍ය ගබඩාව කල්ලි කලමනාකරණය කිරීම කල්යොන් ඕහි සම්බන්ධ වචන. හොඳයි අපි බලමු මේ මොනවාද කියලා. එක තියෙනවා මුල්යු චංකෝ කියලා. මුල්යු චංකෝ කියන්නේ බඩු ගබඩාව. ද්‍රව්‍යමය ගබඩාව. ඊට පස්සේ නෙන්ජං චංකෝ. නෙන්ජං චංකෝ කියන්නේ ශීත ගබඩාව. නෙන්ජං චංකෝ. නෙන්ඩොන් චංකෝ. අධිශීත ගබඩාව. නෙන්ඩොන් චංකෝ. කොන්ටේනෝ කන්ටේනර් වලට බහලුන් වලට කන්ටේනෝ. හරි එහෙමනම් බලන්න ඊළඟ වචන ටික බලන්න මෙතන අපි චංකෝ ගබඩාව ගැන කතා කරේ. මෙතන චංකෝ කල්ලි ගබඩා කළමනාකරණය සම්බන්ධව අපි කතා කරමු. බලන්න එහෙමනම් එතන තියෙන වචන මොනවාද කියලා අපිට ගන්න පුළුවන් එක චාජේ කියලා කියන්නේ අපි අමුද්‍රව්‍යයන් වලට නැත්නම්
බඩු බාණ්ඩ හරි එහෙනම් චාජේ අමුද්‍රව්‍යයන් නැත්නම් බඩු චාජේ ඊට පස්සේ කොල්ලි හදා කියන්නේ අපි කළමනාකරණය කරනවා චංකොරල් පාක් හදා චංකො නෙමෙයි චේගොරල් පාක් හදා චේගොරල් පාක් හදා කියන්නේ අපි තොග සටහන් තබා ගන්නවා අපි තොග පරීක්ෂා කරනවා චේගොරල් පාක් හදා කියලා කියනවා අපි තොග සටහන් තබා ගන්නවා තොග පරීක්ෂා කරනවා චේගොරල් පාක් හදා කියලායි කියන්නේ ඊට පස්සේ පොගොන් හදා චොජං හදා සමාන වචන පොගොන් හදා චොජං හදා අපි ගබඩා කරනවා තැම්පත් කරනවා ආරක්ෂිතව තැම්පත් කරනවා පොගොන් හදා චොජං හදා කියලා කියනවා ගබඩා කරනවා ආරක්ෂිතව තැම්පත් කරනවා ඔන්දෝ කියන්නේ උෂ්ණත්වය ඔන්දෝරල් යූජි හදා කියන්නේ අපි උෂ්ණත්වය පවත්වා ගන්නවා නියමිත උෂ්ණත්වය පවත්වා ගන්නවා ඔන්දෝරල් යෝජි හදා කියලායි කියන්නේ ඔන්ජෝරල් යෝජි හදා අපි නියමිත උෂ්ණත්වය පවත්වා ගන්නවා තොප්කේරල් තොප්තා කියලා කියන්නේ ආවරණයකින් ආවරණය කරනවා තොප්කේ කියන්නේ ආවරණයට තොප්තා කියලා කියන්නේ ආවරණය කරනවා එහෙනම් ආවරණයකින් ආවරණය කරනවට තොප්කේරල් තොප්තා කියලා කියනවා අපි බාරකේ වචන ටිකක් බලමු චුන්යෝ හදා වැදගත් තුදා කියන්නේ තබනවා තම්දං ජා කියන්නේ අදාළ කාර්ය භාරව ඉන්න නිලධාරියට තැනැත්තා භාරකරු කියලා කෙටියෙන් ගන්න පුළුවන් අදාළ කාර්ය භාරව ඉන්න තැනැත්තා තමයි තංදං ජා කියලා කියන්නේ ඔම්ගිදා කියන්නේ රැගෙන යනවා අරගෙන යනවා ඔම්ගිදා තුක්ඛි විශේෂයෙන් ඊට පස්සේ චොග්ජොන් ඔන්දෝ කියන්නේ නියමිත උෂ්ණත්වය නියමිත උෂ්ණත්වය කොත් කියන්නේ සැනින් ඉක්මනින් කොත් හොඳයි ඒ වචන ටික නැවත බලන්න ඕනේ ඔයගොල්ලෝ බලන්න අපි යමු බලන්න පළවෙනි අභ්‍යාසයට එමු බලන්න මෙහෙම කියනවා දැන් අපි ඉස්සෙල්ලා වචන ටික පාවිච්චි කරලා තමයි කරන්න ඕනේ බලන්න මෙහෙම කියනවා ක්‍රිමල් පොගෝ පින්තූරය බලා පෝගිවා කච්චි උදාහරණය වගේ මුංජංගල් වන්සොන් හසය වාක්‍ය සම්පූර්ණ කරන්න පෝගී උදාහරණය බලන්න මෙහි මෙතන තියෙනවා කිසුක්සා කියෝචික් කියලා නේවාසකාගාර නීති රීති කියලා තියෙනවා එහෙනම් මෙහෙම තියෙනවා කිසුක්සා සෙන්හරේසොනන් නේවාසිකාගාර ජීවිතයේදී කියෝචිගල් චිකිනන්ගේ චුන්යෝ හේයෝ කියෝචිගල් චිකිදා නීති රීති පිළිපදින එක චුන්යෝ හේයෝ වැදගත් හරි එහෙමනම් මෙතන ව්‍යාකරණයක් හැටියට තමයි ඇවිල්ලා තියෙන්නේ නන්ගේ චුන්යෝ හේයෝ කියන්නේ යම් ක්‍රියාවක් කරන එක වැදගත් යම් ක්‍රියාවක් කරන එක වැදගත් කියන ව්‍යාකරණය නන්ගේ චුන්යෝ හේයෝ එහෙමනම් බලමු අපි පළවෙනි එක බලන්න පළවෙනි එකේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් නේද මේක චේගොරල් පාක් හදා කියන එක ගන්න පුළුවන් මේ පින්තූරයට අනුව මේ පින්තූරය චේගොරල් පාක් හදා කියලා ගන්න පුළුවන් බලන්න එහෙමනම් චංකොරල් කල්ලි හල්තේනන් චංකොරල් කල්ලි හල්තේනන්
මේ ගබඩා කළමනාකරණය කිරීමේදී චේගොරල් පාක් හදා කියන පින්තූරෙන් තියෙන්නේ මෙතන. එහෙනම් චේගොරල් පාක් හනන්ගේ චුන්යෝ හේයෝ. ගබඩා කළමනාකරණයේදී තොග සටහන් තබා ගන්නා එක වැදගත් කියලා කියනවා. අපි නිතරම තොග සටහන් තබා ගන්න ඕනේ. ඒක වැදගත් කියන එක තමයි කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ පින්තූරයට අනුව නම් ඔන්දෝරල් යෝජි හදා කියලානේ. ඔන්දෝරල් යෝජි හදා. එහෙනම් නෙන්දොන් චංකොනන් නෙන්දොන් චංකෝ. නෙන්දොන් චංකෝ කියන්නේ අදිශීත ගබඩාවට. එහෙනම් අදිශීත ගබඩාවක ඔන්දෝරල් යෝජි හදා කරනවා. යෝජි හදා. එහෙනම් ඔන්ජරල් යෝජි හනන්ගේ චුන්යෝ හේයෝ. තොග සටහන් තොග උෂ්ණත්වය පවත්වා ගන්නා එක වැදගත්. අපි නියමිත උෂ්ණත්වය පවත්වා ගන්නවට තමයි ඔන්දෝරල් යෝජි හදා කියලා කියන්නේ. එහෙමනම් මේ අදිශීත ගබඩාවක උෂ්ණත්වය නියමිතව තබා ගන්නා පවත්වා ගන්නා එක වැදගත් කියලා කියනවා. එහෙනම් ඒක කොහොමද කියන්නේ? නෙන්දොන් චංකොනන් ඔන්දෝරල් යෝජි හනන්ගේ චුන්යෝ හේයෝ. අපි ගියොත් එහෙම අංක 3ට චාජේරල් පක්කේ තුල්තේනන්. චාජේ කියලා කියන්නේ අමුද්‍රව්‍යයන් නැත්නම් භාණ්ඩයන්. අපි නිෂ්පාදනය සඳහා ගෙනල්ලා තියෙන බඩු වලට තමයි චාජේ කියන්නේ. ඒ අමුද්‍රව්‍යයන් පක්කේ තුල්තේනන් එළියේ තබන විටදී පක් කියලා කියන්නේ එළිය තුදා කියන්නේ තබනවා තුල්තේනන් කියන්නේ තබන විටදී ව්‍යාකරණයේ එල්තේ ලියල්තේ කියන එක තබද්දී තබන විටදී මොනවද කරන්න ඕනි අපිට මේක ගත්ත හැකි නේද තොප්කේරල් තොප්කේරල් අපි තොප්තා කියලා ගත්ත හැකිනේ තොප්කේරල් තොම්නන්ගේ චුන්යෝ හේයෝ ආවරණයකින් ආවරණය කරන එක වැදගත් නේද අපිට එලිමහනේ තියෙන බඩු ආවරණයකින් ආවරණය කරන එක වැදගත් නේද හොඳයි එහෙනම් අපිට මේකේ මේ පින්තූරයට අනුව තොප්කේරල් තොප්තානේ තියෙන්නේ එහෙනම් දායිවත් කරලා ඒකට නන්ගේ චුන්යෝ හේයෝ කියන එක එකතු කරාම හරි මේ ඔක්කොගෙම නන්ගේ චුන්යෝ හේයෝ එහෙම හරිනේ හරි එහෙනම් මේ වාක්‍ය තුන නැවතත් අපි කියවලා ඉස්සරහට යමු නේද බලන්න මෙතන කියෝචිගල් චිකිදා කියන එක දාලා කියෝචිගල් චුන්යෝ හේයෝ කියෝචිගල් චිකිනන්ගේ චුන්යෝ හේයෝ දාලා කියමු බලන්න කිසුක්සා සෙන්හරේසෝනන් කියෝචිගල් චිකිනන්ගේ චුන්යෝ හේයෝ කියන්න බෑ කිසුක්සා සෙන්හරේසෝනන් කියෝචිගල් චිකිනන්ගේ චුන්යෝ හේයෝ දෙවෙනි එකත් කියමු චංකොරල් කල්ලිහල්තේනන් චේගොරල් පාක්හනන්ගේ චුන්යෝ හේයෝ කියන්න බලන්න චංකොරල් කල්ලිහල්තේනන් චේගොරල් පාක්හනන්ගේ චුන්යෝ හේයෝ කියන්න බලන්න නෙන්දොන් චංකොනන් ඔන්දෝරල් යෝජිහනන්ගේ චුන්යෝ හේයෝ කියන්න නෙන්දොන් චංකොනන් ඔන්දෝරල් යෝජිහනන්ගේ චුන්යෝ හේයෝ තුන්වෙනි එකත් කියන්න බලන්න චාජේරල් පක්කේ තුල්තේනන් තොප්කේරල් තොම්නන්ගේ චුන්යෝ හේයෝ කියන්න චාජේරල් පක්කේ තුල්තේනන් තොප්කේරල් තොම්නන්ගේ චුන්යෝ හේයෝ හොඳයි අපි ඉස්සරහට යන් එහෙමනම් ඔන්න අපි එනවා දෙවෙනි ව්‍යාකරණයට බලන්න දෙවෙනි ව්‍යාකරණය ලියල් අපි ඉස්සරහට
හ්ම්. ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන අපි විස්තර කරලා යමක් ප්‍රකාශ කරනවා. අපි ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන විස්තර කරලා යමක් ප්‍රකාශ කරනවා. ඒක තමයි අපි ඉල්ලීල් වලින් ගන්නෙ. බලන්න ඊට වඩා යමක් මෙහෙම කියනවා. කොරියානුවන්ගේ අර්ථකථනය බලන්න. ඉල්ලියරන් ඉල්ලියල් කියන්නේ තොංසා යොංයොංසායේ පුතෝ. ක්‍රියාපදයකට නාම විශේෂණ පදයක් අගට සම්බන්ධ කරලා තියේ ඔනන් මියොංසාරල්. අන්න අගට එන නාම් පදය. තියේ ඔනන් මියොංසා. අගට එන නාම් පදය කූමියෝ චූමියොන්සෝ. අන්න හැඩ කරනවා අලංකාර කරනවා. හැඩ කරමින් අලංකාර කරමින් ඔතොන් ඉරි අප්පුරෝ ඉරනල් ඉරීමිල්. අන්න කුමන හෝ ක්‍රියාවක් අප්පුර ඉරනල් ඉරිමල් නත නගනා ඉදිරියේදී සිදුවීමක් පෙන්වනවා හෝ ඉදිරියට වැඩේ සිදුවීමක් පෙන්වනවා හෝ ඉරෝ නජ අනන් ඉරේ තාමත් මේ සිදුවෙච්චි නැති දෙයක්. ඉරෝ නජ අනන් ඉල් තාමත් මේ සිදුවෙච්චි නැති දෙයක් තේහන් සම්බන්ධ චුජුක් කියන්නේ අනුමාන කරනවා. චුජුක් අනුමාන කිරීමක් හෝ උයිදෝ ඒ උමිරල් අන්න උයිදෝ ඒ උමි කියන්නේ අරමුණක අදහසක් නැත නැද්ද. අපි ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන දෙයක් අරමුණක් අපේ අදහසක අරමුණක් අදහසක අර්ථයක් පෙන්වනවා කියලා කියනවා. එහෙමයි කියන්නේ. අපේ භාෂාවෙන් කිව්වොත් ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන විස්තර කරලා යමක් ප්‍රකාශ කරද්දී තමයි උල්ලල් භාවිතා කරන්නේ. හරි එහෙමනම් බලමු අපි කොහොමද එන්නේ කියලා. මේ පච්චිම් තියෙනවා නම් හල්ලකුරක් තියෙනවා නම් උල් කියලා යොදා ගන්නවා. හල්ලකුරක් නැත්තම් හෝ ලයන්න හල්ලකුර තියෙනවා නම් ලියල් කියලා තමයි යොදා ගන්න. එහෙනම් තම්දා කියන එක බලන්න දා ඉවත් කරාම තමල්. හරි තම්දා කියන්නේ දමනවා බහලනවා. එහෙනම් බහලන්න තියෙන. යොදා කිව්වහම දෙනවා නම් චුල් දෙන්න ඉන්න. මන්දල්දා කිව්වහම අල්ලකුරු ලයන්න තියෙන්නේ ලයන්න ඉවත් වෙලා ගිහිල්ලා මන්දල් කියලා ගන්න පුළුවන්. මන්දල් හදන්න ඉන්න කියන අර්ථය ගන්න පුළුවන්. හරි එහෙමනම් මේ ඉස්සරහට කරන්න තියෙන දෙයක් ගැන විස්තර කරලා යමක් ප්‍රකාශ කරනවා. බලන්න මේකේ උදාහරණ වාක්‍යයන් තියෙනවා. යේ චේපුමල් තම්දා. අපි චේපුම් කියන්නේ නිෂ්පාදන වලට චේපුම් කියන. භාණ්ඩ වලට පොදුවේ චේපුම් කියන. භාණ්ඩ බහලන සංජා. අන්න අපි නිෂ්පාදනය කරපු නිෂ්පාදනය නැත්තම් නිෂ්පාදනය කරපු භාණ්ඩ මේ බහලනවා දමන්න ඉන්න පෙට්ටි පිරුහේයෝ අවශ්‍යයි කියලා කියනවා. පිරුහදා අවශ්‍යයි පිරුහේයෝ. දෙවෙනි එක මොකද්ද කියන්නේ? චගොබේ සයොන් හල්. අන්න වැඩවලට භාවිතා කරන්න ඉන්න කොංගු ආයුධ උපකරණ මෙවලම් කජෝසයෝ අරගෙන එන්න. අන්න වැඩට භාවිතා කරන්න තියෙන ආයුධ නැත්තම් මෙවලම් අරගෙන එන්න කියලා කියනවා. ඊට පස්සේ තොන්සෙන්ගා කච්චි මල්ලී සමග එකට සල් ජීවත් වෙන්න චිබල් ගයක් චක්කෝ ඉස්සය හොයමින් ඉන්නවා. හොයන ගමන් ඉන්නවා. හොඳයි. එතකොට මේ ඉස්සරහා තියෙන නාම පදය මේ තියෙන ඉදිරියේ තියෙන නාම පදය අපි හැඩ කරනවා කියලා කියනවා. මේක තමයි මේ තියේ ඔනන් මියොන් සාරල් මේ අගට එන නාම පදය කූමියෝ චුමියොන්සෝ කියලා කියනවා. ඒ කියන්නේ අලංකාර කරනවා. අලංකාර කිරීමකුත් කරනවා කියලා කියනවා. එහෙනම් මේක ඉස්සරහට කරන්න තියෙන දෙයක්. ඉස්සරහ තියෙන නාම පදය මේ අග තියෙන නාම පදය අලංකාර කරමින් තමයි ප්‍රකාශ කරන්නේ. මේ විදිහට ගන්න පුළුවන්. හරි එහෙනම් අපි එකපාරක් මේක කියවලා ඉස්සරහට යමු. බලන්න.
சேப்புமல் தொம்மிழ் சேப்புமல் தமிழ் සංජාගා පිරුහේයෝ. දෙක කියන්න. චගොබේ සයොන්හල් තෝගුරල් කජෝසේයෝ. 3 තොන්සෙන්ගවා කච්චි සල් චිබල් චක්කෝ ඉස්සයෝ. හොඳයි. අපි ඉස්සරහට යන් එහෙමනම්. බලන්න ඊළඟ අභ්‍යාසයට යන් අපි. ඉල්බොන් අල්මජ්ජුන් ගොස්සල් කොල්ලා නිවරදි එක තෝරලා පෝගිවා කච්චි උදාහරණය වගේ එකට තේහාරල් වන්සොන් හසේයෝ. සංවාදය සම්පූර්ණ කරන්න. බලන්න එක කොල්ලි හදා. කොල්ලි හදා කළමනාකරණය කරනවා. 탁තා පිස්ස දමනවා මදිනවා. තොප්තා ආවරණය කරනවා. තොප්තා ආවරණය කරනවා. ඊට පස්සේ ඔම්ගිදා ඔම්ගිදා කියන්නේ රැගෙන යනවා අරගෙන යනවා. ඔම්ගිදා. අපි බලමු මේ වචන කොයි වාක්‍යයකටද ගැලපෙන්නේ කියලා. පෝගි උදාහරණ අපි බලමු මේක අපි කියන්න පුළුවන්නේ කල්ලි හදා පාලනය කරනවා. මෙන්න මෙහෙම කියනවා. චාජේ චංකෝ මේ ද්‍රව්‍ය ගබඩාවේ බඩු ගබඩාවේ මේ ද්‍රව්‍ය ගබඩාවේ තම්දං ජාගා අන්න මේ චංකෝ තම්ජන් ජා කියලා කියන්නේ ගබඩා පාලකවරයාට. මේ ද්‍රව්‍ය ගබඩා පාලකවරයා හක්කින්දාගෝ හේයෝ මාරු කරනවා කියලා කියනවා. වෙනස් කරනවා කියලා කියනවා. හක්කිදා කියලා කියන්නේ මාරු කරනවා වෙනස් කරනවා. එහෙනම් මේ ගබඩාවේ පාලකවරයා වෙනස් කරනවා කියලා කියනවා. ව්‍යාකරණය තමයි දගෝ හදා. යම් ක්‍රියාවක් කරනවා කියලා කියනවා. එහෙනම් මේ ගබඩා පාලකවරයා මාරු කරනවා නැත්නම් වෙනස් කරනවා කියලා කියනවා. ඊට පස්සේ මජායෝ ඔබ හරි. ඒ කියපු කතාව හරි. නෙයිල් බුතෝ හෙට ඉඳලා චංකොරල් කල්ලි හල් ගබඩා පාලනය කරන්න ඉන්න තම්ජං ජානන් මේ පාලකයා මදුෂියයෝ මදු මහත්තයා වේ. එහෙම කියනවා. හරි එහෙමනම් අපි බලමු අංක 1ට මොකද්ද ගැලපෙන්නේ කියලා. අපිට මෙතන දීලා තියෙනවා මේකට දීලා තියෙනවා දැන් මෙතන ගත්තේ අපි කල්ලි හදානේ. කල්ලි හදා නම් මෙතන දායිවත් කරලා එයාට ල් දැම්මහම කල්ලි හල් කියලා තමයි ආවේ. එහෙනම් කල්ලි හල් කියලා ගත්තා. මෙතන කල්ලි හල් කියලා ගත්තා. ඊට පස්සේ අපි දෙවෙනි එකට බලමු. මෙහෙම කියනවා කොත් පීගා ඔල්කොත් කත්තායෝ. කොත් පීගා ඔල්කොත් කත්තායෝ. සැනින් ඉක්මනින් වැස්ස ඒවි වගේ. වැස්ස ඒවි වගේ. වැස්ස එයි වගේ. අපි ගන්නවා ල් කොත් කත්තා ලියල් කොත් කත්තා කියන ව්‍යාකරණය. ල් කොත් කත්තා ලියල් කොත් කත්තා. යම් ක්‍රියාවක් සිදු වෙයි වගේ. යම් තත්වයක් ඇති වෙයි වගේ කියන ව්‍යාකරණය තමයි ල් කොත් කත්තා ලියල් කොත් කත්තා වගේ කියන එක. එහෙනම් ඉක්මනින්ම වැස්සක් වහේවි වගේ. පල්ලි චාජේරල් ඉක්මනින් මේ ද්‍රව්‍ය ටික බඩු ටික ඉක්මනින්ම මේ බඩු ටික මොනවාද කරන්නේ? අපිට තොප්තා කියලා ගන්න පුළුවන් නේද? ආවරණය කරනවා. එහෙනම් තොප්පල් ආවරණය කරන්න. ආවරණය කරන්න තොප්පල් තොප්කේරල් ආවරණයක් තොප්කේ ආවරණයක් කජෝ ඔප්ෂිදා අරගෙන එමු. කජෝ ඔප්ෂිදා අරන් එමු කියලා කියනවා. එhmenan අපි මේක එකපාරක් කියවමු. කොත් පීගා ඔල්කොත් කත්තායෝ. පල්ලි චාජේරල් තොප්පල් තොප්කේරල් කජෝ ඔප්ෂිදා කියලා කියනවා. එහෙමනම් අපි යමු දෙවෙනි අභ්‍යාසයට. බලන්න මෙන්න මෙහෙම කියනවා. බලන්න දෙවෙනි අභ්‍යාසය මෙහෙම කියනවා. දෙවෙනි ප්‍රශ්නය.
මෙතන තියෙන්නේ මුල්‍ය චංක එකක් නේද? බඩු ගබඩාවක් පේන්න තියෙනවා. අපි ගමු මෙහෙම ගමු කා කියන පුජ්‍යලයා ඊ චාජේදරල් මේ බාණ්ඩ චංකොයේ පොගන් හේයා දේයෝ. මේ බඩු ගබඩාවේ තැන්පත් කළ යුතුයි. එමනම් චංකොයේ පොගන් හේයා දේයෝ ගබඩාවේ තැන්පත් කළ යුතුයි. එමනම් කරෝම් එහෙනම් චාජේරල් චංකොරෝ මේ බඩු ගබඩාවට චාජේ චංකොරෝ මොනවද කරන්නේ? චංකොරෝ ඔම්ගිදා කරන්න පුළුවන් නේද? අපිට අංක දෙකට ඔම්ගිදා කරන්න පුළුවන්. එහෙනම් ඔම්ගිදා ඔම් ගි ල් ඔම්ගිල් සරමල් රැගෙන යන්න මිනිස්සු රැගෙන යන්න පුජ්‍යලයන් ඔම්ගිල් සරම්දරල් රැගෙන යන්න පුජ්‍යලයන් තෙරයෝ ඔල්කේයෝ එක්කගෙන එන්නම්. තෙරයෝ ඔදා කියන්නේ එක්කගෙන එනවා. තෙරයෝ ඔල්කේයෝ එක්කගෙන එන්නම් කියලා කියනවා. තෙරයෝ ඔදා තෙරයෝ ඔල්කේයෝ එක්කගෙන එන්නම්. හොඳයි. එහෙනම් තුන්වෙනි එකට ගියොත් එහෙම මොනවද කියන්නේ? මෙතන කානා පින්තූරය දිහාත් බලන්න. චගොප් තේගා වැඩ මේසය නොමු චිජබුන් හනයෝ ගොඩක් අපිලි වෙලයිනේ. මේ වැඩ මේසය ගොඩාක් අපිලි වෙලයිනේ. චගා චගොප් තේරල් මම වැඩ මේසය මොනවද කරන්නේ? තක්තා කරන්න පුළුවන් නේද? 3 තක්තා කරන්න පුළුවන්. එහෙනම් තක්තා අපිට ගන්න පුළුවන් තක්කල් කොල්ලේරල් පිස දමන්න රෙදි පාංකඩයක් රෙදි කඩයක් කජොල්කේයෝ අරගෙන එන්නම්. කජෝ ඔල්කේයෝ අරගෙන එන්නම්. හොඳයි. එහෙමනම් ඒකත් අපි එකපාරක් කියවලා ඉස්සරහට යන්. චගොප් තේගා නොමු චිජබුන් හනයෝ චෙගා චගොප් තේරල් තක්කල් කොල්ලේරල් කජොල්කේයෝ. හොඳයි. බලන්න තවත් යට අභ්‍යාසයක් තියෙනව නේද? අපි එකත් කරමු. බලන්න ඒකත් අංක 2 පරිමුල් පොගෝ පින්තූරය බලා කරල් වන්සොන් හසයෝ විස්තරය සම්පූර්ණ කරන්න. පින්තූරය බලලා මේ විස්තරය සම්පූර්ණ කරන්න කියලා කියනවා. මොනවාද මේක ඇතුලේ තියෙන බලන්න. කමියෝයිල් චොංසෝ තම්දාම්. අන්න කමියෝයිල් සිකුරාදා චොංසෝ මේ පිරිසිදු කිරීමේ තම්දාම් එකක් රාජකාරියක් කාර්යයක් තම්දාම් රාජකාරියක් නැත්තම් කාර්යයක්. කවුද ඉන්නේ බලන්න. නිච්චානන් ඉන්නවා. නිච්චනන් එයාට තියෙන මොනවාද? චගොප් තෝගුරල් චොංනි හදා කරන්න. වැඩ උපකරණ අස්පස් කරන්න තියෙන්නේ යාට සිකුරාදට. ආගුන් ඉන්නවා. එයා මොනවද කරන්නේ? යෝදිචංගල් තක්ත කරනවා. යෝදිචං කියලා කියන්නේ ජනෙල් වීදුරු. ජනෙල් වල තියෙන වීදුරුව. ජනෙල් වීදුරු තක්තා පිස දමනවා මදිනවා පිරිසිදු කරනවා. අමිනට මොනවද දීලා තියෙන්නේ? සිරකිරල් පොරිදා කරන්න. සිරකිරල් පොරිදා කුණු විසි කරන්න තියෙන්නේ. සිරකිරල් පොරිදා. මදුවට මොකක්ද තියෙන්නේ? කදාගල් සල්දා කරන්න තියෙන්නේ. කදාගල් සල්දා බිම අතු ගාන්න තියෙන්නේ. හරි. ඒක තමයි සාරාංශගතව තියෙන්නේ. මේ අදාළ රාජකාරිය සාරාංශගත කරලා තියෙනවා. ඒ ආශ්‍රිතව අහන ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. මොනවාද තියෙන්නේ ආය මාතෘකාව? කමියෝයිරේ චගොබ් ජංගල් චොංදිරල් හල් කොයේයෝ. සිකුරාදට වැඩබිම පිරිසිදු කරන්න බලාපොරොත්තු වෙනවා. හල් කොයේයෝ. එහෙනම් චගොබ් තෝගුරල් වැඩ උපකරණ මොනවද කරන්නේ? වැඩ උපකරණ චොංනි හදා කරනවානේ. එහෙනම් චොංනි හල් සරමන් අස්පස් කරන්න ඉන්න පුජ්‍යලයා අස්පස් කරන පුජ්‍යලයා නිච්චනන් ශියේයෝ. මේ නිච්චනන් නෝනා අස්පස් කරන්න තියෙන්නේ නිච්චනන් නෝනට. අස්පස් කරන්න තියෙන පුජ්‍යලයා
කෙනා නිච්චනන් ඕන වේ. යූරි චැනල් අන යූරි චැනල් මොනවද කරන්නේ? යූරි චැනල් තක්ත කරන්න තියෙන්නේ. එහෙනම් තක්තන තක්කල් යූරි චැනල් තක්කල් සරමන් ජනෙල් බීදුරු පිස දමන්න ඉන්න කෙනා ආගුන් ශියේයෝ ආගුන් මහත්තයා. සිරකිරල් මොනවද කරන්නේ? සිරකිරල් පොරිදා කරනවා. එනම් පොරිදා පොරිල් සරමන් කුණු අපද්‍රව්‍යයන් විසිකරන පුජ්‍යලයා විසිකරන කෙනා අමිනාශියේයෝ අමින නෝනා. කිරිගෝ ඒ වගේම පදාගල් මොකද කරන්නේ? සල්දානේ. එහෙනම් පදාගල් සල්දා. එහෙනම් පදාගල් සල්දා නම් ලයින රීතියට අනුව මොකද වෙන්නේ? එයා හල්ලා කරන්නේ නැති කොට තියෙන්නේ. එහෙනම් සල් සරමන් බිම අතුගාන කෙනා කවුද? මදුෂියේයෝ මදු මහත්තයා. ඊපස්සේ උරිගා ඉල්හනන් චගොබ්ජංගිනිකා අපි වැඩ කරන වැඩබිම නිසා කේකත්හගේ චොංසු හප්ෂිදා පිරිසිදුවට පිරිසිදු කරමු කියලා කියනවා. හරි එහෙනම් මේ ටික ඔක්කොම දාලා අපි එකපාරක් කියවමු. කමියෝයිරේ චගොබ්ජං චොංසුරල් හල්කොයෝ චගොබ් තෝගුරල් චොංනිහල් සරමන් නිච්චනන්ශියේයෝ යුරි චංගල් තක්කල් සරමන් ආගුංශියේයෝ තිරකිරල් පොරිල් සරමන් අමිනශියේයෝ කිරිගෝ පදාගල් සල් සරමන් මදුශියේයෝ උරිගා ඉල්හනන් චගොබ්ජංගිනිකා කේකත් හගේ චොංසු හප්ෂිදා කියලා ඒ කතාව අවසන් වෙනවා. හොඳයි අපි ඉස්සරහට යමු. බලන්න මොනවද කියන්නේ කියලා. ඔන්න දෙවෙනි සංවාදයට ආවා. බලන්න දෙවෙනි සංවාදය. තේහා ඊ සංවාද අංක 2. ආගොන් පුජං නිම් කතා කරනවා. ආගොන් කියන්නේ වැඩ කරන කෙනා. පුජං නිම් කියන්නේ ඒ සෙක්ෂන් එක බාරව ඉන්න ප්‍රධානියා. ඒ අංශ බාර නිලධාරියා. අංශයේ ප්‍රධානියා තමයි පුජං නිම් කියලා කියන්නේ. එහෙනම් බලන්න ආගොන් මෙහෙම කියනවා. අඤ්ඤොංහසේයෝ ආයුබෝවන් නෙයිල් බුතෝ හෙට ඉඳලා චංකෝ කල්ලිරල් මේ ගබඩා කළමනාකරණය තම්ජංහල් තම්ජංහල් මේ කාර්යභාරව ඉන්න ආගොන් ඉරාගෝ හම්මිදා ආගොන් කියලා කෙනෙක්. මම ආගොන් කියලා කෙනෙක්. මට ආගොන් කියලා කියනවා. මම ආගොන් ඉරාගෝ හම්මිදා. පන්ගප්සම්මිදා සතුටුයි. හමුවීම සතුටුයි. චංකෝ කල්ලිරල් හේ පස්සය චංකෝ කල්ලි ගබඩා කළමනාකරණය කරලා තියෙනවද? කරපු අත්දැකීමක් තියෙනවද? ආපස්සයෝ ඕපස්සයෝ හේ පස්සයෝ යම් ක්‍රියාවක අත්දැකීමක් තියෙනවද කියලා අහනවා. එහෙනම් ගබඩා කළමනාකරණය කරලා තියෙනවද? එයා කියනවා අනියෝ නැහැ. අනේ පච්චිමාන් කරලා නැතුණත් අනේ පච්චිමාන් කරලා නැතුව තිබුණත් යොල්ෂිමි හගෙසම්මිදා උනන්දුවෙන් කරන්නම්. යොල්ෂිමි හගෙසම්මිදා උනන්දුවෙන් කරන්නම්. චංකෝ කල්ලි ඒසොනන් ගබඩා කළමනාකරණයේදී චේගොරල් පාඛනන්ගේ චුන්යෝ හේයෝ චේගොරල් පාක් හදා තොග සටහන් තබා ගන්නා එක වැදගත්. චේගොරල් පාඛනන්ගේ චුන්යෝ හේයෝ කිරිගෝ නෙන්දොන් චංකොනන් ඒ වගේම නෙන්දොන් චංකෝ ශීත ගබඩාව අධිශීත ගබඩාව නෙන්ජං කියන්නේ ශීත ගබඩාව නෙන්දොන් කියන්නේ අධිශීත ගබඩාව චොග්ජොන් ඔන්දෝරල් අන චොග්ජොන් ඔන්දෝ කියන්නේ නියමිත උෂ්ණත්වය. චොග්ජොන් ඔන්දෝරල් යූජි හනන්ගේ පවත්වාගෙන යන එක යූජි හනන්ගේ පවත්වාගෙන යන එක අජු චුන්යෝ හගෝයෝ ගොඩාක්ම වැදගත්. අජු චුන්යෝ හගෝයෝ
නේ 알겠습니다. ඔව් මට තේරුණා. ඔව් මට වැටහුණා. නේ 알겠습니다. ඔව් මට තේරුණා. 내일 창고로 들어올 물건이 많아요. 내일 창고로 හෙට ගබඩාවට 들어올 물건 එන්න තියෙන භාණ්ඩ 많아요. වැඩි ගොඩයි. 잘 정리해 주세요. 잘 정리해 주세요. හොඳට අස්පස් කරලා දෙන්න. 앞으로 잘 부탁해요. ඉස්සරහට ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. ඔබගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා. 앞으로 잘 부탁해요. ඉස්සරහට ඔබගෙන් මම සහයෝගය බලාපොරොත්තු වෙනවා. හරි එතකොට එච්චරයි නේද? එච්චරයි. එහෙනම් අපි බලන්න දැන් ඔයගොල්ලෝ මේ කියන ඒවා නැවත නැවත දාලා බලන්න ඕනි. අදාළ වචන තහවුරු කරගන්න ඕනි. එහෙම කර කර ලස්සනට ඉස්සරහට යන්න ඕනි. බලන්න අපි එකපාරක් කට්ටියත් එක්කම කියවමු බලන්න. බලන්න ආගොන් කියනවා. මාත් එක්ක යන්. 안녕하세요. 내일부터 창고 관리를 담당할 아궁이라고 합니다. 반갑습니다. 창고 관리를 해봤어요? 아니요, 안 해봤지만 열심히 하겠습니다. 창고 관리에서는 재고를 파악하는 게 중요해요. 그리고 냉동 창고는 적정 온도를 유지하는 게 아주 중요하고요. 네, 알겠습니다. 내일 창고로 들어올 물건이 많아요. 잘 정리해 주세요. 앞으로 앞으로 잘 부탁해요. හොඳයි. එහෙමනම් බලන්න මෙතන අහන ප්‍රශ්න මොකක්ද බලන්න. මෙතන අහනවා මේ විදිහට ප්‍රශ්නයක්. ආගොන් 씨는 내일부터 무슨 일을 할 거예요? ආගොන් මහත්තයා හෙට ඉඳලා මොන වගේ වැඩක්ද කරන්නේ? එයා කරන්නේ 창고 관리하는 일 නේද? 창고 관리하는 일을 할 거예요 කියලා අපිට දෙන්න පුළුවන් උත්තරයක්. 할 거예요. 창고 관리하는 일을 할 거예요. ගබඩා කළමනාකරණය කරන වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම ගත්ත හැකි නේද? උඩ කිව්වනේ යා. 내일부터 창고 관리하는 일을 할 담당 아공이라고 합니다 කියලා කියන්නේ. ඔය එකත් එක්ක 창고 관리하는 일을 할 거예요 කියලා ගන්න පුළුවන්. දෙවෙනි එකට උත්තරය මොකද්ද? 냉동 창고 අධිශීත ගබඩාවේ 관리할 때 අධිශීත ගබඩාව කළමනාකරණය කරද්දී 중요한 것은 뭐예요? වැදගත් එක මොකද්ද? අන්න මේ අධිශීත ගබඩාවක් කළමනා කරද්දී වැදගත් එක මොකද්ද? මෙන්න මේක නේද මේ මෙන්න තියෙන 냉동 창고는 적정 온도를 유지하는 게 아주 중요해요 කියලා. එහෙනම් මෙයා ගන්න පුළුවන් 적정 온도를 નિયમિત උෂ්ණත්වය 유지하는 게 පවත්වාගෙන යන එක 아주 중요하고요. ගොඩාක් වැදගත්. අන්න ඒක අපිට යාට උත්තරේ හැටියට ගන්න පුළුවන්. හොඳයි. දැන් මේ වගේ සංවාදයක් කරලා ඔයගොල්ලෝ ඒ ආශ්‍රිතව ප්‍රශ්න වලට උත්තර දීලා හුරු වෙන එක තමයි වැදගත්. ඒ නිසා මේක මම පැහැදිලි කරලා දුන්නාට පස්සේ මේ ප්‍රශ්න දෙකට උත්තර ඔයගොල්ලෝ විසින් හොයා ගන්න ඕනේ. ඒකවල තමයි මේ කතාව තේරුණා කියලා හුරු වෙන්නේ. හොඳයි. එහෙනම් අපි ඉස්සරහට යමු. අපි එනවා එහෙමනම් දැන් මේ වගේ සංවාදයකින් ඔයගොල්ලොත් යමක් කතා කරන්න ඕනේ. බලන්න චේෂිතෙන් දීලා තියෙන නැත්තම් નિયમિત 표현을 මේ ප්‍රකාශන 활용하여 භාවිතයටගෙන 대화해 보세요.
සංවාද කරලා බලන්න. ඔන්න ඔයගලන්ට කතා පුහුණුවට යන එකක්. ඔයගලලා යාළුවත් එක්ක කරන්න ඕනේ අභ්‍යාසයක් මේක හොඳේ. හරි බලන්න මෙතන තියනවා නේද මේගොල්ලෝ රැපින් කරනවා නේද? රැපින් පේපර් වලින් රැපින් කරමින් ඉන්නවා නිෂ්පාදන. එමනම් මෙතන කියනවා චගොබ්ජං ඒසෝ සයොන් හදා. චගොබ්ජං ඒසෝ සයොන් හදා වැඩබිමේ භාවිතා කරනවා. මුල්ගොන් බාණ්ඩ මුල්යු චංකොයේ පොගන් හදා. අන්න බඩු ගබඩාවේ තැන්පත් කරනවා. ගබඩා කරනවා. පොගන් හදා තැන්පත් කරනවා ගබඩා කරනවා. කුණේශික්තං ඒසෝ සදා. කුණේශික්තං අපි පොදු ආපන ශාලාවේ භාවිතා කරනවා. උම්ශික් චේරෝ ආහාරමය ද්‍රව්‍ය වලට. ආහාරමය අමුද්‍රව්‍යයන් වලට තමයි චේරෝ කියන්නේ. ආහාර ද්‍රව්‍යයන්. නෙන්ජං චංකොයේ චොජං හදා. අන නෙන්ජං චංකො කියන්නේ ශීත ගබඩාව. නෙන්ජං චංකොයේ චොජං හදා මේ ශීත ගබඩාවේ තැන්පත් කරනවා. චොජං හදා ගබඩා කරනවා තැන්පත් කරනවා. අපි පොගවන් හදා චොජං හදා දෙකම කියනවා. හරි එහෙනම් අහනම් එකම කතා කියනවා ඉගෝන් බෝයේයෝ මේක මොකක්ද? එහෙනම් නා කියනවා චගොබ්ජං ඒසෝ සයොන් හල් මේ වැඩබිමේදී භාවිතා කරන්න තියෙන මුල්ගොනියෝ බඩු භාණ්ඩ මුල්ගොනියෝ භාණ්ඩයන් වේ. කා ඉගෝන් මුල්්‍යෝ චංකොයේ පොගන් හේයාදයෝ ඉගොන් මේක මුල්්‍යු චංකොයේ බඩු ගබඩාවේ පොගන් හේයාදයෝ තැන්පත් කළ යුතුද? කරෝම් චෙගා ඔම්ගියෝ තැන්පත් කළ යුතුද කියලා අහන්නේ තැන්පත් කළ යුතුයි කියලා කියන්නේ හොඳේ. ඉගොන් මුල්්‍යු චංකොයේ පොගන් හේයාදයෝ මේක බඩු ගබඩාවේ තැන්පත් කළ යුතුයි. කරෝම් එහෙනම් චෙගා ඔම්ගියෝ නෞල්කයෝ එහෙමනම් මම රැගෙන ගොස් තබන්නම්. ඔම්ගියෝ නොත්තා රැගෙන ගිහිල්ලා තියනවා. එම ක්‍රියාව කරන්නම් කියලා කියනවා. එහෙනම් රැගෙන ගොස් තියන්නම් කියලා කියනවා. හොඳයි. එහෙමනම් අපි ඒකත් ඉගෙන ගත්තා. ඔයගොල්ලෝ යාළුවොත් එක්ක ඒ වගේ සංවාදයක් කරලා අලුත් නිර්මාණයක් කරන්න පුරුදු වෙන්න ඕනේ. හරි අපි එනවා එහෙනම් අවසන් කොටසට. බලන්න අපි එන්නේ මේ චොම්බවා මුනා කොටසට නේද මේ? මුනාවා චොංබෝ සංස්කෘතිය සහ තොරතුරු පිටුවට එනවා. මොකද්ද මාතෘකාව හංගුගේ කොරියාවේ සනොප් කූජෝ කොරියාවේ කර්මාන්ත ව්‍යුහය ගැන තමයි තොරතුරු ඉගෙන ගන්න යන්නේ. මොකද්ද මාතෘකාව? හංගුගේ සනොප් කූජෝ කොරියාවේ කර්මාන්ත ව්‍යුහය. අපි බලමු එහෙනම් ඉස්සරහට ගිහිල්ලා මොනවද කියන්නේ කියලා මේකේ. බලන්න මෙන්න මෙහෙම කියනවා. බලන්න හංගුගේ සනොප් කූජෝ හංගුගේ කොරියාවේ සනොප් කූජෝ නන් මේ කර්මාන්ත ව්‍යුහය කිසුල් හොක්ෂිල් තාක්ෂණික නවෝත්පාදන සහ කල්ලෝ පොල්හායේ තරා. කල්ලෝ පොල්හා කියලා කියන්නේ මේ ගෝලීයකරණය. කල්ලෝ පොල්හායේ තරා ගෝලීයකරණයට අනුව චීසොක් චොගුරෝ අකණ්ඩව ගෝලීයකරණයට අනුව අකණ්ඩව පොනාහගෝ ඉසම්මිදා වෙනස්වමින් පවතිනවා. පොනාහගෝ ඉසම්මිදා වෙනස්වමින් පවතිනවා. ක්වාගොයනන් අතීතයේ නොංඔබ්වා kyongkonop
නොන් ඔප් නොන් ඔප් කියලා කියන්නේ කෘෂි කර්මාන්තය. කොන් ඔප් කියලා කියන්නේ මේ සැහැල්ලු කර්මාන්ත තුම්ෂිමේ කේන්ද්‍ර කරගෙන සනොප් කූජෝ යොච්චිමාන් මේ කර්මාන්ත ව්‍යෝහයක් තිබුණත් හොන්ජේනන් වර්තමානයේ චේජෝප් නිෂ්පාදනාංශය සහ ගා සෝබිස්සු ඔප්තුන් සේවාංශ යනාදිය කෝබු කාකාචි කියන්නේ ඉහළ වටිනාකමින් යුක්ත සනොබේ පීජුන්හි මේ කර්මාන්ත ප්‍රතිශතය කර්මාන්ත අනුපාතයක් නොපාචස්සම්මිදා කර්මාන්ත අනුපාතයක් ඉහළට නැගුණා. හොඳයි. ඊට පස්සේ බලන්න ඊළඟ කොටස කියන්නේ මොකද්ද කියලා. බලන්න ඊළඟ කොටසේ මෙන්න මෙහෙම කියනවා. නොන් ඔප් කෘෂි කර්මාන්තය, ඕ ඔප් දීවර කර්මාන්තය, ඉමොප් වන වගාව තුන්ගේ යනාදී ඉල්චා සනබන් මේ ප්‍රාථමික කර්මාන්තයන් හංගුගේ චොන්චේ කොරියාවේ මුළු මේ GDPAසෝ කියලා කියන්නේ දළදේශීය නිෂ්පාදනයට ඉංග්‍රීසි වචනයක් දළදේශීය නිෂ්පාදනයෙන් චාජි හනන් පියුජුන්ගි මේ අත්පත් කරගෙන තියෙන අනුපාතය සන්තේ චොගුරෝ නච්චිමාන් මේක සාපේක්ෂව සන්තේ චොගුරු නච්චිමාන් සාපේක්ෂව අඩු වුණත් කුම්මිනේ කිබොන් සෙන්හරේ මේ ජනතාවගේ කුම්මින් ජනතාවගේ කිබොන් සෙන්හරේ මේ මූලික ජීවන උපායට පිරුහන් නොන් සංමුල් අවශ්‍ය කරන කෘෂි උපකරණ සුසංමුල් දීවර ආම්පන්න ඉම්සංමුල් තුන්ගේ මේ වනමගාවට අවශ්‍ය ආම්පන්න යනාදී සෙන්සං ඒසෝ මේ නිෂ්පාදනයේදී යෝජුන්ගේ චුන්යොහන් අවශ්‍ය වැදගත් යෝජුන් මේ දක්වා යෝජුන්ගේ තාම මේ දක්වාම චුන්යොහන් වැදගත් යොක්හරල් හගොයිසම්මිදා මේ දක්වාම වැදගත් කාර්යභාරයක් ඉටු වෙලා තියෙනවා. අපි යෝජම කියලා කියන්නේ තවමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් තියෙනවා. යෝචොනි චුන්යොහන් යොක්හරල් හගොයිසම්මිදා තවමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරමින් තියෙනවා. ඊට පස්සේ අපි ගියොත් එහෙම ඊළඟ කතාවට බලන්න ඊළඟ ඡේදයේ මෙන්න මෙහෙම කියනවා. 현재 වර්තමානයේ හංගුගන් කොරියාව චොන්ජා ඉලෙක්ට්‍රොනික භාණ්ඩ චදොන්චා මෝටර් රථ චෝසොන් නැව් පාහක් සනොප් රසායනික කර්මාන්ත තුන්ඒසෝ යන ආදියෙන් සේගේ චොගින් kyonjen මේ සේගේ චොගින් ලොවපුරා තරගකාරිත්වයක් චොන්ජෙන් යොගල් කජුග ඉසම්මිදා තරංකාරිත්වයක් ඇතිව ඉන්නවා තරංකාරිත්වයකින් ඉන්නවා තරංකාරිත්වයක් තිබේ තියෙනවා ඉන්නවා කියලා ගන්න පුළුවන්.
특히 විශේෂයෙන්ම Samsung කර්මාන්ත Hyundai Hyundai අපි Hyundai වල තමයි Hyundai කියන්නේ Hyundai LG වා කතන් LG වැනි සමාගම වැනි LG සමාගම වැනි තේකියොප්දරි අන මහා පරිමාණ කර්මාන්ත කල්ලෝපොල් සිජංඒසෝ මේ ගෝලීය වෙළඳපොලේ කල්ලෝපොල් සිජංඒසෝ චුංයොහන් බීචිරල් වැදගත් ස්ථානයක් චාජිහගොයි සම්මිදා අත්පත් කරගෙන ඉන්නවා. අත්පත් කරන් ඉන්නවා චාජිහගොයි සම්මිදා. තෝහන් තවද IT තොරතුරු තාක්ෂණය IT ස්පෝර්තුවයෝ අන්න ස්පෝර්තුවයෝ කියන්නේ සොෆ්ට්වෙයා මුදුකාංග සනොබේ පල්ජොංගල් ඔය කර්මාන්තවල සංවර්ධනයක් පාතංගරෝ පදනම් කරගෙන පාතංගරෝ කුමියුන් මූල්‍යමය සේවා 교육 අධ්‍යාපනය උයිරියු ප්‍රතිකාර කංගන් සංචාර තුන්ගේ යනාදියේ සර්බියස්සු සනොබී අන සේවා කර්මාන්තය හංගුගේ ඩිජිටල් කියොන්චේ කොරියාවේ ඩිජිටල් ආර්ථිකය පල්ජොංගල් ඉන්කිල්ගෝ ඉසම්මිදා පල්ජොංගල් ඉන්කිල්ගෝ ඉසම්මිදා සංවර්ධනය ඉහළ නංවමින් තියෙනවා. පල්ජොංගල් ඉන්කිල්ගෝ ඉසම්මිදා සංවර්ධනය ඉහළ දමමින් තිබෙනවා. කරිගෝ ඒ වගේම හංගුගේ K-pop කොරියාවේ මේ පොප් සංගීතය K-pop කොරියාවේ පොප් සංගීතය ත්‍රාමා ටෙලිනාට්‍ය යොන්හා චිත්‍රපට තුන්ගේ යනාදියේ සේගීචොක් ඉන්කියේ අන්න ලෝකයේ ජනප්‍රියත්වයේ හිමිබෝ බලය ජනප්‍රියත්වයේ බලය සේගී ඉන්කියේ හිමිබෝ ජනප්‍රියත්වයේ බලයෙන් මුන්හා කොන්තෙන්ච මේ සංස්කෘතික විකාශන සනොබ්දෝ කර්මාන්තය සංස්කෘතික විකාශන කර්මාන්තයක් කර්න් චුමගල් පත්කොයි සම්මිදා ලොකු අවදානමක් ලබමින් ඉන්නවා. ලොකු අවධානයක් ලබමින් තියෙනවා. අවධානයක් ලබා ගනිමින් තියෙනවා. හොඳයි. ඊට පස්සේ ඉහළ තියෙන එකත් බලන්න. බලන්න මෙහෙම කියනවා උඩ තියෙනවා. බලන්න මෙන්න මෙහෙම කියනවා 최근에는 වර්තමානයේ 사차 산업혁명 시대를 사차 산업혁명 시대 කියලා කියන්නේ මේ හතරවන කාර්මික විප්ලවය හතරවන කාර්මික විප්ලවයත් සමග විප්ලවයේ යුගය තමයි සාතේ 산업혁명 시대 කියලා කියන්නේ හතරවන කාර්මික විප්ලවයට හතරවන කාර්මික විප්ලවයේ යුගයත් එක්ක තේබිහයෝ අනේකට මුහුණ දෙන්නට ඉන්කොන්චිනන් මිනිස් මොලය වෙනුවට කෘත්‍රිම මොලයක් ඉන්කොන්චිනන් කෘත්‍රිම මොලයක් පික් තෙයිතෝ මේ විශාල දත්ත බිග් ඩේටා විශාල දත්ත අපි කෘත්‍රිම මොලයක් නැත්නම් විශාල දත්ත ඊට පස්සේ ඡායුල් චුන්හෙන්චා කියලා කියන්නේ මේ ස්වයංක්‍රීය මෝටර් රථ
මිනිස්සුන් නොමැතුව පදවන මෝටර් රථ. නැනෝ තාක්ෂණය. මිනිසුන් නැතිව පදවන මෝටර් රථ. ඉතින් රොබොත්තුන්ගේ රොබොට් තාක්ෂණය. රොබෝවරු යනාදිය කිසුල් කේපරේ මේ තාක්ෂණයේ වැඩි දියුණුව සඳහා වැඩි දියුණුවට තාක්ෂණය සඳහා වැඩි දියුණු කිරීමට මානන් තූචාරල් ගොඩක් තූචාරල් ආයෝජනයක් අගෝ ඉසුමියෝ ගොඩක් ආයෝජනයක් කරමින් ඉන්න අතර ඊර තොන්හි ඒවා හරහා සේරවුන් සොන්ජං තොන්යොගල් කච්චුගෝ මේ ඒවා හරහා අලුත් මේ සංවර්ධනයක් සඳහා නොරොක් හගෝ ඉස්සම්මේදා සංවර්ධනයකට උත්සාහ දරමින් ඉන්නවා. අලුතින් මේ සංවර්ධන වැඩසටහනක් සඳහා වැඩසටහනක් පවත්වාගෙන යාමට උත්සාහ දරනවා. ඉරොහන් සනොප් කූජොයේ මෙවැනි කාර්මික කර්මාන්ත ව්‍යුහයක පියනානන් වෙනස්කම් හංගු කියොන්චේ කොරියානු ආර්ථිකය කුක්චේ කියොන්ජෙන්යොගල් ජාත්‍යන්තර තරඟකාරීත්වයක් නොපිනන්තේ ඉහළ නංවීමට කියෝහගො ඉසම්මිදා. කියෝහගො ඉසමිදා අපි දායක වෙමින් තියෙනවා. කියෝහගො ඉසමිදා දායකත්වය ලබා දෙමින් තියෙනවා. බලන්න ටිකක් ගැඹුරු වචන ටිකක් පාවිච්චි වුණා. දැන් කොරියානුවෝ නේද දැන් මේ 4 වෙනි විප්ලවයටත් ලෑස්ති වෙනවා. කාර්මික විප්ලවයට ලෑස්ති වෙනවා. ඒකෙදි නේද ඒකට මුහුණ දෙන්න මේ કૃත්‍රිම මොළය ඊට පස්සේ මේ big data වගේ දේවල් විශාල දත්ත ප්‍රමාණයක් රැස් කිරීම වගේ දේවල් ඊට පස්සේ මේ මිනිස්සුන් නොමැතිව පදවන වාහන තාක්ෂණය ඊට පස්සේ රොබෝ තාක්ෂණය වගේ දේවල් වලට ආයෝජනය කරනවා. ඒවට ආයෝජනය කරනවා මේ ඒවා දියුණු කරන්න වැඩි ආයෝජනයක් ලැබෙමින් මේ ලෝක තරංකාරීත්වයට මේ ගෝලීය තරංකාරීත්වයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා කියලා කියනවා. හරි මේක එතකොට නේද කොරියාවේ තාක්ෂණය ගැන තමයි කතා කරේ මේ කර්මාන්තවල තාක්ෂණයන් කර්මාන්ත ව්‍යුහයන් ගැන කතා කරා. අපි එකපාරක් මේක කියවලා බලමුද? කට්ටියත් එක්ක මේක එකට කියවමු. මොකද කියවනකොට තමයි ඒකේ හැකියාව ලැබෙන්නේ අපිට. බලමු කියවමු බලන්න මේකේ මුලින් ඉඳන් බලන්න මාත් එක්ක කියවන්න බලන්න. 한국의 산업 구조 කියන්න බලන්න. 한국의 산업 구조. 한국의 산업 구조는 기술 혁신과 근로 변화에 따라 지속적으로 변화하고 있습니다. 과거에는 농업과 경건업 중심의 산업 구조였지만 현재는 제조업과 서비스업 등 고부가가치 산업의 비중이 높아졌습니다. 농업, 어업, 임업 등의 1차 산업은 한국의 전체 GDP에서 차지하는 비율이 상대적으로 낮지만 한국 국민의 기본 생활에 필요한 농산물, 수산물, 임산물 등의 생산에서 여전히 중요한 역할을 하고 있습니다.
현재 한국은 전자, 자동차, 조선, 화학산업 등에서 세계적인 경쟁력을 가지고 있습니다. 특히 삼성, 현대, LG와 같은 대기업들이 글로벌 시장에서 중요한 위치를 차지하고 있습니다. 또한 IT와 스포츠웨어 산업의 발전을 바탕으로 금융, 교육, 의료, 관광 등의 서비스 산업이 한국의 디지털 경제 발전을 이끌고 있습니다. 그리고 한국의 K-pop, 드라마, 영화 등의 세계적 인기에 힘입어 문화 콘텐츠 산업도 큰 주목을 받고 있습니다. 최근에는 4차 산업혁명 시대를 대비하여 인공지능, 빅데이터, 자율주행차, 로봇 등의 기술 개발에 많은 투자를 하고 있으며 이를 통해 새로운 성장 동력을 갖추고 노력하고 있습니다. 이러한 산업 구조의 변화는 한국 경제의 국제 경쟁력을 높이는 데 기여하고 있습니다. හොඳයි. බලන්න ඒ වගේ දැන් අර ඔයගලගේ සංස්කෘතික කොටස් කියවන්න ඕනේ. බලන්න ඉස්සරහට අනාගතේ ඒගොල්ලෝ මේ ශ්‍රම බලය වෙනුවට මේ රොබෝ තාක්ෂණය භාවිතා කරන්න තමයි බලාපොරොත්තු. එහෙම වුණොත් නේද? තව කාලයක් යනකොට තව අවුරුදු 10ක් 15ක් විතර යනකොට මිනිස් බලය වෙනුවට රොබෝ තාක්ෂණය ඒගොල්ලෝ භාවිතා කරાવી. එහෙම වුණොත් අපිට මොකද වෙන්නේ? අපිත් ඒගොල්ලෝ වගේ අලුත් දේවල් අත්හදා බලලා අපිත් ලෑස්ති වෙන්න ඕනි ඒවට මුහුණ දෙන්න. නේද? හරි. එහෙමනම් මේ පාඩම අපි ඉගෙන ගත්තා. අමාරු වචනත් ගොඩාක් තිබුණා. ඒවා බලන්න දැන් එකපාරටම ග්‍රහණය කරගන්න බෑ. ඕගොල්ලෝ නතර කරලා පොඩ්ඩක් ඒ වචන නැවත ලියාගෙන පාඩම් කරගන්න. එතන මේ පාඩම ඔයගලන්ට තේරුණා නම් ඊළඟ පිටුවේ තියෙන ඉල්ගි ප්‍රශ්න පත්‍රය සහ තුක්කි ප්‍රශ්න පත්‍ර දෙකම ඒ ප්‍රශ්න ටිකත් ඔයගොල්ලෝ කරලා ඒක බලන්න ඔයගලන්ට මේ පාඩමට අදාළ ඒ විෂය කරුණු අවබෝධ වුණාද කියලා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ඕගොල්ලෝ ඇත්තටම මේ පාඩම හොඳට ඉගෙන ගත්තා කියන එක තමයි. එහෙම අඩුපාඩු තියෙනවා නම් උත්සාහ කරන්න තව පාරක් බලලා නැත්නම් ඒ වචන අදාළ වචන නැවත ඉගෙනගෙන ඒවට අදාළ දැනුම එකතු කරන්න. හරි එහෙමනම් අපි අදට මේ පාඩම අවසන් කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ අලුත් පාඩමක් අරගෙන ඔබේ නිවසට එන්න. එහෙමනම් අපි අදට සමුගමු. 그러면은 우리 오늘까지 마치겠습니다. 우리 다음 시간에 또 만납시다. 여러분들의 한국어 강사 문디카입니다. 안녕히 계세요.